හායි මේ වීඩියෝ එකේ අපි 2026 වසරේ ලංකාවේ ඉම්ප්ලිමන්ටේෂන් වෙන්න යන new education reforms යටතේ පාසලක ටයිම් ටේබල් එකක් කොහමද හදාගන්නේ කියන එක තමයි බලන්න යන්නේ. මේ අනුව මේ අලුත් education reform එක grade 6 එකට තමයි introduce කරලා තියෙන්නේ. period 35ක් උගන්වන්න ඕනේ සතියට. මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි grade 7 ඉඳලා grade 13 වෙනකන් අපි already old syllabus යටතේ periods 40ක් අපේ already කරා. දැන් අපිට ගැටලුවක් එන නිසා මේ grade 6 එකට ගැලපෙන විදියට 7 ඉඳලා 13 වෙනකන් තියෙන classes වලත් periods දැන් 35කට limit කරලා තියෙනවා. දැන් ඒ අනුව grade 7 ඉඳලා grade 13 වෙනකන් old syllabus යටතේ අපි සතියට periods 35ක් උගන්වන්න ඕනේ. එතකොට අලුත් එකේ 35ක් පරණ syllabus එකේ දැන් 35යි උගන්වන්න ඕනේ. දැන් අලුත් education reform එක විදියට. එතකොට මෙවැනි time table එකක් පැටලෙන්නේ නැතුව හරි විදියට කොහමද දාන්නේ කියන එක තමයි මම step by step කියෙන්න යන්නේ. මේ ස්ටෙප්ස් ටික අපි බලමු. දැන් පළවෙනි එක අපි බලන්න යන්නේ installing AC software එක. ඉතින් software එක කොහමද install කරන්නේ? ඒක activate කරන්නේ කොහමද? ඊට පස්සේ ස්කෝලට profile එකක් කොහමද හදන්නේ කියන එක තමයි බලන්න යන්නේ. දෙවෙනි එක subject. ඒ කියන්නේ ස්කෝලේ අපි තියෙන ස්කෝලේ තියෙන teachersලා කොය subjects උගන්වන්න පුළුවන්ද කියන එක පොඩි table එකක් දාලා analyze කරගන්න ඕනේ. මේක management එකේ manually කරගත්තා නම් ලේසි. හේතු grade 6 එකේ අලුත් subjects ගොඩාක් introduce වෙලා තියෙනවා. ඒ නිසා ඒක හදාගත්තා නම් time table එක දාන එක අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. ඒතකොට manually කරන්න ඕනි දෙයක් තමයි මේක. තුන්වෙනි එක දැන් අපි AC software එකට subjects ටික enter කරන්න ඕනි. ඒ කියන්නේ ඉස්කෝලේ තියෙන subjects ටික කොහොමද enter කරන්නේ කියන එක තමයි තුන්වෙනි option එක අපි බලන්න යන්නේ. ඊට පස්සේ හතරවෙනි එක teachers ලාගේ විස්තර ටික AC software එකට අපි enter කරන විදිය තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ පස්වෙනි එක දැන් class details ටික දාන්න ඕනි. ඒත් එක්කම classes වල divisions ටික දාන්න ඕනි. මේ division කියන එක ගොඩාක් important දෙයක්. ඒ ටික AC software එකට කොහොමද දාන්නේ කියන කියලා දෙන්නේ. ඊට පස්සේ හයවෙනි එක subjects ටික teachers ලාව assign කරනවා class wise. ඒ කියන්නේ classes වලට subjects මොනවද තියෙන්නේ? ඒවා teachers ලා කවුද කරන්න යන්නේ කියන එක තමයි දැන් අපි software එකේ assign කරන්න විදිය මේ හයවෙනි ක්‍රමයෙන් අපි කියලා දෙනවා. හත්වෙනි එක teacher class teacher කෙනෙක්ව in charge එකට තෝරගන්න ඕනේ. එතකොට software එකේ class teacher එක in charge එක අපි set කරගන්න ඕනේ. කවුද class teacher කියන එක. අටවෙනි එක මේ ඔක්කොම ඉවර කරාට පස්සේ අපි test කරන්න පුළුවන් type table එකේ errors මොනවාරි තියෙනවද කියලා. errors තිබ්බනම් ඒක resolve කරගෙන ඊට පස්සේ අපි time table එක generate කරලා ඒක print කරන්න විදිය කොහොමද කියන එක තමයි බලන්න යන්නේ. නවවෙනි එක දැන් අපි සාමාන්‍යයෙන් දැන් 35 periods තමයි limit වෙලා මේක සිංහල තමිල් ස්කූල් වගේම මුස්ලිම් ස්කූල්ස් වලත් ඒකම තමයි ඒ පීරියඩ්ස්ම තමයි තියෙන්නේ. ඒ නිසා අලුතෙන් ටයිම් ටේබල් වෙනස් කරගෙන ඉන්න ඕනේ නැහැ. මුස්ලිම් පාසලක ටයිම් ටේබල් එකක් තමිල් පාසලකට කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමිල් ස්කූල් ටයිම් ටේබල් එකක් මුස්ලිම් ස්කූල් පාසලකට කන්වර්ට් කරගන්න එක ගොඩාක් ලේසි. මේ ස්ටෙප්ස් 9ම මම පැහැදිලිවම කියලා දෙන්නම්. මේක හරි විදියට ඕගොල්ලෝ ෆලෝ කරා නම් ඕගොල්ලෝගේ ස්කෝලට ගැලපෙන විදියට හරිය ටයිම් ටේබල් එකක් ඊසියෙන් හදලා ගන්න පුළුවන්. ෆස්ට් එකට අපි බලමු කොහොමද අපි software එක install කරලා activate කරලා school profile එකක් හදන්නේ කියන එක තමයි ෆස්ට් එකට බලන්න යන්නේ. එතකොට software එක install කරන්න ඕනේ නම් ඔයා සාමාන්‍යයෙන් මේ software එක officially download කරගන්න ඕනේ. ඒම download කරනකොට license දෙන්නේ ඒගොල්ලෝ purchase කරලා තමයි ගන්න ඕනේ. එතකොට මගේ download කරපු unofficial version එකක් තියෙනවා. ඕගොල්ලෝ request කරා නම් මම Google Drive එකේ ඕගොල්ලන්ට මේක share කරන්නම්. එතකොට මේ AC timetable software එක අපි open කරා නම් මේකේ දෙනවා keygen එකක්. මේ keygen එක use කරගෙන තමයි අපි activate කරන්න යන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයාගේ computer එකේ antivirus software එකක් තිබ්බනම් මේ keygen එක block කරයි. ඒ නිසා අපි first එකට antivirus software එක block කරමු. ඔයා manual AVG වගේ software එකක් antivirus software එකක් දාලා තිබ්බනම්
මෙතන right click කරලා ඒක disable කරගන්න. දැන් මේ PC එකේ මම use කරන්නේ Windows Defender එක නිසා Defender එක මම block කරන්නම් start එකට ගිහිල්ලා settings එකට යන්න ඕනේ. මේ Windows 10 11 හැම එකම විදිය තමයි මේක use කරන්නේ. එතන update and security කියන එකට යන්න. එතන Windows security කියන option එක click කරන්න. so එතන click කරලා දැන් මෙහා පැත්තේ ඔයගොල්ලෝ virus threat protection කියන එක click කරපු ගමන් virus protection screen එක open වෙනවා. මේ screen එකේ ඕගොල්ලන්ට බලන්න manage settings කියලා තියෙනවා. virus threat protection settings යටතේ manage settings කියන එක click කරා නම් මම already off කරලා තියෙන්නේ මේ real time protection එක on එකේ තිබ්බනම් මේක off කරගන්න. නැත්නම් keygen එකක් virus එකක් විදිහට හඳුනාගෙන ඒක block කරයි. එතකොට ඒක off කරගන්න. ඊට පස්සේ මේ AC timetable software එකේ මේ බලන්න AC timetable කියන application file එකක් තියෙනවා. මේක run කරන්න එතකොට ඒකට install කරන්න පුළුවන්. එතකොට keygen එක අපිට අවශ්‍ය වෙන්නේ activate කරන්න. අපි first එකට install කරමු මේක double click කරලා. එතකොට double click කරලා run කරපු ගමන්ම software එකක් සාමාන්‍යයෙන් install කරන විදිහට මේක install කරන්න language එක තෝරගන්න කියනවා. ඒක English එක දෙන්න. ඊට පස්සේ next කියන එක දෙන්න. ඊට පස්සේ agreement එකට agree දෙන්න. install කරන්න ඕනි location එක C drive එකේ default වෙනවා. එතකොට C drive එකේ තියෙන එක change කරන්න ඕන නම් change කරන්න next දෙන්න. මෙතන මුකුත් වෙනස් කරන්න යන්න එපා. install කියන එක දෙන්න. එතකොට දැන් software එක installation එක පටන් අරගෙන දැන් installation යනවා. මේක ඉවර වෙනකන් මේක wait කරන්න. මේක installation ඉවර වෙච්ච ගමන්ම run කරන්නද කියලා ආයි දැන් මෙතනදී ඕගොල්ලෝ run කියන command එක run කරන්න. run AC timetable කියන එක select වෙලාම තියෙනවා මෙතන. දැන් run එක දීපු ගමන්ම AC software එක start වෙයි නැත්නම් run වෙයි. මේ software එක දැන් license නැහැ. දැන් අපි මේක active කරගන්න ඕනේ. දැන් මේක trial version එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක activate කරගන්න ඕනේ නම් එතකොට අපි දැන් මෙතනදී keygen එක use කරගෙන AC software එකේ ඇතුලේ keygen එක run කරලා මේ keygen එක use කරගෙන අපිට පුළුවන් activate කරගන්න. දැන් keygen එක run වෙනකොට බලන්න ස්කෝලට නමක් ඉල්ලනවා. එතකොට දැන් අපි රෙජිස්ටර් කරන්න යන පාසලේ නම දෙන්න ඕනේ. මම Betasoft National College කියන එක දෙන්නම්. මේ නමින් තමයි මේක මම ඇක්ටිවේට් කරන්න යන්නේ. මේ ස්පෙලිං එතනට දෙන්න පුරුදු කරගන්න. මේකම තමයි දෙන්න ඕනේ AC timetable ඉතරේ. දැන් ලයිසන් නම්බර් එක ඉල්ලනවා. සීරියල් එකක් තියෙනවා. මේ ලයිසන් නම්බර් එක අපි මෙතන දෙන්න ඕනේ. මේක අපි software එකට ගියා නම් මේ software එකේ බලන්න purchase and register කියන option එකට ගියා නම් එතන තියෙනවා මෙතනදී enter the registration code කියන එක. ඒක click කරන්න. දැන් එතන registration name එක අපි එතන දීපු නමම තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ Betasoft National College කියන එක මම copy කරලා එතකොට මෙතන මම ඒක paste කරගන්නම්. ඊට පස්සේ paste කරපු ගමන්ම එතන බලන්න license number එකක් එනවා. ඒ license number එක keygen එකේ ඒ license number එක අපි type කරන්න ඕනේ. ඒ license number එක 6268 2417 කියන එක මම enter කරලා යට බලන්න serial number එක change වෙනවා. මේක select කරලා ඔයාලට copy කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන copy icon එක click කරන්න පුළුවන්. මේක copy කරලා මේ registration කියන තැනට ඇවිල්ලා මෙතනදී ඔයගොල්ලෝ paste කරලා okay දුන්නා නම් දැන් බලන්න SK timetable is successfully registered කියන message එක එනවා. okay දෙන්න. දැන් purchase කරපු විදිහටම software එක අපි පාවිච්චි කරන්න පුළුවන්. original software එකේ තියෙන හැම feature එකක්ම දැන් අපි මේකේ use කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේ AC timetable එක activate අපි කරගන්නේ. දැන් අපි ස්කූල් ප්‍රොෆයිල් එකක් අපි හදාගමු. එතකොට ෆයිල් එකට ගිහිලා new එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් home menu එකේ create new timetable කියන එක use කරන්න පුළුවන්. එතකොට මේක දුන්නාම on screen wizard එකක් එනවා. මෙතන මේ instructions ටික follow කරන්න. first එකට නම ආනවා පාසලේ. එතකොට මම මෙතන දෙන්නම් Betasoft National College කියන එක. දැන් academic කියන එකකින් ඔයගොල්ලෝ academic 2026 කියන එක දෙන්න. registration name කියන එක change කරන්න යන්න එපා. මේක software එක register වෙලා තියෙන නම තමයි මෙතන තියෙන්නේ. අනිත් එක periods කියන එක ගොඩක් important. periods එකේ දවසකට කොච්චර periods ද කරන්න ඕනි කියන එක අලුත් syllabus එක යටතේ 7 periods අපි උගන්වන්න ඕනි. ඒ වගේම දවස් 5යි අපි ස්කෝල කරන්න යන්නේ. සති දවස් 5ම මෙතන 5 කියන එක තෝරගන්න ඕනි. weekends කියන එක Saturday Sundays කියන එක change කරන්න යන්න එපා. ඒ විදිහටම තිබිච්ච දෙයක්. මෙතන තව එකක් තමයි bell time එක ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. bell time එක define කරන්න ඕනි නම් bell time එක click කරලා මෙතන බලන්න
සබ්ජෙක්ට්ස් 4ක ටයිම් ෂෙඩියුල් එක මෙතන තියෙනවා. එතකොට මිනිස්ට්‍රි සර්කියුලර් එකේ යටතේ මේ ටයිම් ෂෙඩියුල් එක ඕගොල්ලෝ හරි විදිහට හදා ගන්න පුළුවන්. එතකොට මෙතන සබ්ජෙක්ට්ස් වලට විතරයි මෙතන එලොකේට් එක තියෙන්නේ. දැන් අපි පළවෙනි සබ්ජෙක්ට් එක තෝරගත්තා නම් එතකොට අපි මේක 7:40 ඉඳලා 8:30 වෙනකන් වෙනස් කරන්න ඕනේ. එඩිට් එකට ගිහිල්ලා මෙතන 7 කියන තෝරගෙන 7:40 ඉඳලා ඒ කියන්නේ පළවෙනි පීරියඩ් එක අනිත් එක ඉවර වෙන්නේ 8:30 ට තමයි මේක ඉවර වෙන්නේ. මේක තමයි සර්කියුලර් විදියට ෆස්ට් පීරියඩ් එක. එතකොට විනාඩි 50ක කාලයක් අපිට පළවෙනි පීරියඩ් එකට හම්බ වෙනවා. දෙවෙනි එක අපි චේන්ජ් කරමු. එතන ගිහිල්ලා 8:30 එක තෝරගෙන 8:30 එක ඉඳලා ඒ පාඩම යන්න ඕනේ ඩියුරේෂන් එක තමයි 9:20 වෙනකන් ඒ සබ්ජෙක්ට් එක අපි කරන්න ඕනේ. අපි ඒක ඕකේ කරමු. එතකොට දෙවෙනි පීරියඩ් එකත් එලොකේට් වුණා. තුන්වෙනි එක එඩිට් එකට ගිහලා මෙතන ඕගොල්ලෝ හැම පීරියඩ් එකටම ඕගොල්ලෝ වෙලාව හරි විදියටම ඩිෆයින් කරගන්න. එතකොට 9 අනිත් එක 9:20 ඉඳලා අනිත් එක තමයි 9:20 ඉඳලා 10:10 වෙනකන් අර සබ්ජෙක්ට් එක යන්න ඕනේ තුන්වෙනි සබ්ජෙක්ට් එක. ඒතර ඒක දීලා ඔයා ඕකේ දුන්නාම දැන් හතරවෙනි එක ඉන්ටර්වල් එකක් එනවා. මෙතන ඉන්ටර්වල් එකක් එන්න ඕනේ. ඉන්ටර්වල් එක මෙතනින් එඩ් කරන්න පුළුවන්. මෙතන ඉන්ටර්වල් දෙකක් තියෙනවා අලුත් සිලබස් එකේ යටතේ. එතකොට එතන ඉන්ටර්වල් දෙකක් එඩ් කරනකොට ටයිම් ටේබල් print කරනකොට කොලම්ස් දෙකක් අමතර යන නිසා ඔයාගේ පේපර් එකේ පොඩක් පැහැදිලිවම ටයිම් ටේබල් එක බලා ගන්න ඒක දාන්න පුළුවන්. පස්සේ කියලා දෙන්නම් ඕක කොහමද අපි එඩ් කරගන්නවා නම් කොහමද අපි එඩ් කරගන්නේ කියලා. එතකොට 10:10 ඉඳලා 10:30 වෙනකන් බ්‍රේක් මම මෙතන දාන්න නැතුව හතරවෙනි පාඩම දාන්නම් 10:30 ඉඳලා ඒ කියන්නේ දායමාර ඉඳලා 10:30 ඉඳලා අනිත් එක ඒක 11:20 වෙනකන් ඒ පීරියඩ් එක යන්න ඕනේ හතරවෙනි පීරියඩ් එක. ඒක අපි ඕකේ දෙන්න. සෝ අනිත් එක පස්වෙනි පීරියඩ් එක ඒක අපි දැන් 11:20 ඉඳලා 12:10 වෙනකන්. එතකොට අපි ඒක තෝරගමු 11:20 සිට ඒක යන්න ඕනි 12:10 වෙනකන් ඒ සබ්ජෙක්ට් එක තියෙන්න ඕනි. ඒක ඕකේ කරමු. එතකොට 5th අනිත් එක 6 වෙනි පාඩම. එතකොට 6 වෙනි පාඩමත් එතන බ්‍රේක් එකක් එනවා. ඒ බ්‍රේක් එක මේව කරනවා 12:20 ඉඳලා 12:20 එක මෙතන තෝරගන්න ඒ කියන්නේ 110 වෙනකන් එක 110 වෙනකන් මේක එතකොට මේක 24 hours click වෙලට 13:10 කියන එක දෙන්න දීලා ඕකේ දෙන්න. එතකොට අන්තිම පීරියඩ් එක තමයි එකේ 110 ඉඳලා 2 o'clock වෙනකන් අපි ඒක එඩිට් කරමු. එතකොට ඒක 13:10 ඉඳලා 14 වෙනකන් කියන එක දෙන්න 24 hours clock විදියට. එතකොට මේක දීලා ඕකේ දීපු ගමන්ම දැන් මෙතන අපි මේ ඒ සබ්ජෙක්ට් 7ටම ටයිම් ෂෙඩියුල් එක හරි විදියට දාගත්තා. එතකොට මෙතන ඉන්ටර්වල් එක ඔයා එඩ් කරගන්න පුළුවන්. එඩිෂනල් එඩ් කරන එක පස්සේ මම කියලා දෙන්නම් කොහමද අපි මේක මෙතනින් ඒ විදියට එඩ් කරන්නේ කියලා. එතකොට print කරනකොට තව අමතර කොලම්ස් ටිකක් ඔයාගේ ටයිම් ටේබල් එකේ appear වෙයි. එතකොට ඒක page එක පොඩක් manage කරගන්න. ඊට ඕකේ දුන්නාම දැන් මෙතන මේ screen එකේ දෙන්න ඕනේ importance ටික මෙච්චරයි මේක දෙන්න ඕනේ. එතකොට මේ ටික දීලා අපි next එකට යමු. next එකට ගියා නම් මේකේ ගොඩාක් settings තියෙනවා. මේ settings ටික අපි හරි විදිහටම use කරගත්තා නම් අපි මේ හොඳට කියවන්න ඕනේ. මේකේ කියවලා මේකේ තියෙන settings ටික හරියට තෝරගත්තා නම් ඕනිම පාසලක advanced time table මේක use කරගෙන අපි දාගන්න පුළුවන්. මම ඒක ගැන පස්සේ කියලා දෙන්නම්. දැන් මෙතන මේ options දෙක විතරක් මම පැහැදිලි කරන්නම්. එතකොට මෙතන පළවෙනි එක තමයි දැන් පාසලේ course කියන system ද subject ද යන්නේ කියන එක තෝරගන්න ඕනේ. අපි දන්නවා ගොඩාක්ම course කියන concept එක නැහැ. අපි subject කියන එක තමයි අපි use කරන්නේ. එහෙනම් මෙතන අපි subject කියන එක දෙමු. අනිත් එක තමයි මෙතන දැන් ස්කෝලේ ඉන්න ළමයි කොහමද ඩිවයිඩ් කරලා තියෙන්නේ. එතකොට මේක ක්ලාසස් විදියට ගෲප්ස් විදියට වෙන් කරලා තියෙනවද කියන එක තමයි මෙතනින් ආන්නේ. එතකොට ක්ලාස් කියන මේන් concept එක තමයි සාමාන්‍ය ස්කූලේ දෙන ගෙස් එක දෙන්න. ඒ දෙක විතරක් මෙතන තෝරගන්න දීලා අපි next එක දෙමු. අනිත් ඒවා advance එක use කරන්න පුළුවන්. මම පස්සේ ඒක වෙනම explain කරන්නම්. එතකොට මේ දෙක විතරක් දීලා next එක දෙන්න. next එක දීපු ගමන්ම අනිත් එක තුනක් අපිට input කරන්න ඕනේ. එකක් තමයි subjects details. ඒ කියන්නේ පාසලේ තියෙන subjects details enter කරන්න ඕනේ. අනිත් next එක ගියා නම් class details enter කරන්න ඕනේ. අනිත් පැත්තේ classrooms details දෙන්න ඕනේ. ඊට පස්සේ finally class teachers කියන details දෙන්න ඕනේ.
අපි මෙතන ක්ලාස් රූම් එක යූස් කරන්න ඒක නැතුව ක්ලාස් අනිත් එක තමයි ටීචර් සබ්ජෙක්ට්ස් ටික දීලා නෙක්ස්ට් එක දෙන්න මෙතනින් අපි අන්තිමට ෆිනිෂ් එක දීපු ගමන්ම දැන් මේ ටික අපි පස්සේ එන්ටර් කරන්න පුළුවන් ඒක මම කියලා දෙන්නම් දැන් නෙක්ස්ට් දීලා මෙතන ෆිනිෂ් එක දෙන්න දැන් අපේ ස්කෝරට ගැලපෙන විදියට ප්‍රොෆයිල් එක අපි දැන් හදාගත්තා මේ ප්‍රොෆයිල් එකේ ඇතුලේ දැන් අපිට ඕනි දේවල් ටික අපිට එඩ් කරගන්න පුළුවන් ෆස්ට් එකට මේක සේව් කරගන්න සේව් කරනකොට ඔයා නමක් දීලා ලොකේෂන් එක තෝරගෙන සේව් කරගන්න මම ඩෙස්ක්ටොප් එක තෝරගන්නම් මෙතන ටයිම් ටේබල් එකට නම දෙන්නම් එතන මම මේක ටයිම් ටේබල් එක බීටා සොෆ්ට් කියලා දීලා 2026 කියන එක මම තෝරගන්නම් 26ට හදන ටයිම් ටේබල් නිසා මේක දීලා සේව් එක දෙන්න දැන් මගේ ටයිම් ටේබල් එක හරි විදියටම සේව් වුණා මේ විදියට තමයි ස්කූල් ප්‍රොෆයිල් එකක් හදලා ඒක සේව් කරගන්නේ දැන් අපි සබ්ජෙක්ට් ටීචර්ස් ක්ලාස්රූම්ස් වැනි දේවල් කොහමද එන්ටර් කරන්නේ කියන එක තමයි අනිත් එක බලන්න යන්නේ අනිත් එක අපි බලමු ස්කූල් ටීචර්ස්ලාට කොහමද සබ්ජෙක්ට්ස් ටික ඇලොකේට් කරගන්නේ කියන එක මේක මැනේජ්මන්ට් ඩිසයිඩ් කරගන්න ඕනි 2026 අලුත් এডুকেෂන් රිෆෝම් යටතේ ග්‍රේඩ් 6 එකට දැන් අපි ගත්තා නම් ටෝටල් සබ්ජෙක්ට් තියෙනවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ සබ්ජෙක්ට්ස් 15ක් තියෙනවා ස්පෝර්ට්ස් උත් එක්ක ඒකට අමතරව ෆර්දර් ස්ටඩීස් කියලා 1 2 3 කියලා දීලා තියෙනවා මේකත් අර අනිවාර්යයෙන්ම පාඩම් වලින් 14කින් තමයි තෝරගන්න ඕනි ඒකට අමතරව transversal skills 1 transversal skill 2 කියලා තව select කරන්න තව category දෙකක් දීලා තියෙනවා මේකේ subjects 4කින් students ලා subjects දෙකක් තෝරගන්න ඕනේ. එතකොට මේ ටික තමයි අලුත් syllabus යටතේ grade 6 එකට introduce කරලා තියෙන total subjects ටික. මෙතනදී sports උත් එක්ක මේ ළමයි subjects 17ක් තෝරගන්න ඕනේ මේගොල්ලෝ grade 6 එකේ. එතකොට සතියේට periods මෙතනින් දෙක නම් එතකොට 35ක් include වෙනවා. එතකොට teachers කොහොමද මේක allocate කරන්න කියන එක management decide කරගන්න ඕනි. grade 7 ඉඳලා A level වෙනකන් old syllabus යටතේ තමයි syllabus එක යන්නේ. හැබැයි සතියට periods 35ක් විතර limit කරලා තියෙනවා. ඒ නිසා ලොකු ගැටලුවක් වෙන්න ඒ subjects ටිකම තමයි මේ grade 7 ඉඳලා 12 වෙනකන් තියෙන්නේ. ඒතකොට ඒකට අදාළ teachers ටික management allocate කරගන්න පුළුවන්. grade 10 11 එකේ තේ විදිහටම තමයි grade A level එක ගත්තා නම් 12 13 එක ගත්තා නම් දැන් අපි time table දානකොට සමහර වෙලාවට ඔයගොල්ලෝගේ ස්කූල් එකේ streams ගොඩාක් තියෙන්න පුළුවන්. arts commerce bio maths technology වගේ. ඒතකොට ඒ හැම එක streams වලත් මේ විදිහට තමයි subjects allocate එක වෙන්න ඕනේ. එතකොට ප්‍රධාන subjects 3ක් තියෙනවා. එතකොට එක subject එකකින් සතියට 9ක් periods allocate වෙනවා. ඒත් එක්කම English 5ක් allocate වෙලා තියෙනවා. JIT එක ගත්තා නම් JIT project කියලා දෙකක් allocate වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් අපි දැන් අලුතෙන් circular විදිහට එවිලා තියෙන මේ විදිහට. එතකොට grade 12 එකට JIT එකයි 13 එකට අපිට allocate කරන්න පුළුවන් project එකයි. ඒත් එක්කම library එකක් කරන්න දෙනවා. ඒතර ස්කෝලේ තියෙන streams විදියට අපි ඒ teachers ටික මේකට allocate කරගන්න පුළුවන් management එකෙන්. මේ ටික ඩිසයිඩ් කරාට පස්සේ මැනේජ්මන්ට් එකෙන් ටේබල් එකක් දාගන්න ඕනි මේ විදියට. එක්ක මේක මැනුවල් එහෙම නැත්නම් Excel worksheet එකක මෙවැනි ටේබල් එකක් හදාගන්න. එතකොට ලේසි ටයිම් ටේබල් එක දාගන්න. මෙතනදී මම පෙන්නලා දීලා තියෙන්නේ ස්ටාෆ්ස්ලා 28ක්. ඒකේ ප්‍රින්සිපල් ඉන්නවා, ඇකඩමික් ස්ටාෆ්ස්ලා ඉන්නවා, non ඇකඩමික් ස්ටාෆ්ස් උත් ඉන්නවා. එතකොට හැමෝම ස්ටාෆ්ස් 28ක් තියෙන පාසලක තමයි මම ටයිම් ටේබල් එක දාන්න කියලා දීලා තියෙන්නේ. මෙතනදී ටයිම් ටේබල් එකක් දානකොට ප්‍රධානම කන්ඩිෂන් එකක් තමයි ඕගොල්ලෝගේ ස්කෝලට හොඳම ටයිම් ටේබල් එකක් දාගන්න ඕනි නම් හරිම ක්‍රිටේරියා තමයි ඕගොල්ලෝගේ ස්කෝලේ තියෙන ක්ලාසස් වලට වඩා ටීචර්ස්ලාගේ කවුන්ට් එක වැඩියෙන් තිබ්බනම් අපිට පුළුවන් සක්සස්ෆුල් රිලැක්ස් ටයිම් ටේබල් එකක් දාගන්න. ඒතකොට ටීචර්ස්ලා වැඩි වෙන ප්‍රමාණයට අනුව අපි රිලැක්සේෂන් ටයිම් ටේබල් එකක් දාගන්න පුළුවන්. රිලැක්සේෂන්ස් කියන්නේ ටීචර්ස්ලාට හරි විදිහට ඔෆ්ස් ටික දීලා ලස්සනටම ටයර්ඩ් නැතුව ටයිම් ටේබල් එකක් දාන එක තමයි. එතකොට ස්කෝලේ දෙවෙනි ක්‍රිටේරියා එක තමයි ස්කූල් ටීචර්ස්ලාගේ ගානට සමාන විදිහට equally ස්කෝලේ ක්ලාසස් තිබ්බනම් මේක ක්ලාස් එක ටයිම් ටේබල් දාන්න පුළුවන් කන්ඩිෂන් එකක් තමයි මේක තමයි මිනිමම් කන්ඩිෂන් එක. එතකොට ඒකේ ඒම ටයිම් ටේබල් එකක් දානකොට ටීචර්ස්ලා මල්ටි ටැලන්ට් ටීචර්ස්ලා වෙන්න ඕනි. තවත් කන්ඩිෂන් එකක් තමයි ක්ලාස් වලට වඩා ටීචර්ස්ලාගේ කවුන්ට් එක අඩුවෙන් තිබ්බනම් අපිට ටයිම් ටේබල් එකක් දාන්න බෑ. එතකොට මේ ටික ප්‍රධානම ක්‍රිටේරියාස් විදිහට අපිට යූස්
කරගන්න පුළුවන් ටයිම් ටේබල් එකක් යූස් කරනකොට සාමාන්‍යයෙන් එම ස්කෝලේම ටීචර්ස්ලා වැඩිපුරම තමයි ඉන්නේ සමහර සබ්ජෙක්ට්ස් වලට නැති වෙන්න පුළුවන් එතකොට ඉතින් මම මේ ටයිම් ටේබල් එකේ දැන් මෙතනදී ප්‍රින්සිපල්ට මම ග්‍රීන් කලර් එකකින් පෙන්නලා දීලා තිනවා එයා රිලීස්ඩ් එයාට සබ්ජෙක්ට්ස් ඇලොකේටඩ් නැහැ ඒ වගේම තමයි academic staffsලා non academic staffsලාටත් අපි ඒක රිලීස් කරන ඒගොල්ලන්ට සබ්ජෙක්ට්ස් ටික ඇලොකේට් කරන්න මෙතනදී ග්‍රීන් කලර් එකකින් මම පෙන්නලා දීලා තියෙන ගොඩාක් දේවල් ඒ ටීචර්ස්ලාට ඒ ක්ලාසස් වලට සබ්ජෙක්ට්ස් ඇලොකේට් වෙන්නේ නැහැ කියන එක තමයි එතකොට මෙවැනි chart එකක් දෙන්න නම් අපිට ලේසියෙන්ම ටයිම් ටේබල් එකක් ඊසින් දාගන්න පුළුවන් එතකොට ඕගොල්ලෝගේ මේක grade 6 to A level වෙනකන් තමයි ටයිම් ටේබල් එක දාන්නේ එතකොට ඒත් කමක් නෑ ඕගොල්ලෝගේ ඉස්කෝලේ ඉන්න හැම ස්ටාෆ්ලා ඩීටේල් එකම මේ ටයිම් ටේබල් එකේ තුලේ ඉන්සර්ට් කරලා තියාගන්න. එතකොට මෙතනදී ගොඩාක් ග්‍රීන් පෙන්නනවා. එතනදී අදහස් වෙන්නේ අපිට ටීචර්ස්ලා 28ක් විතර ඉන්න නිසා මේ ටයිම් ටේබල් එක පහසුවෙන්ම දාගන්න පුළුවන් කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට grade 6 එකේ දැන් කවුද උගන්වන්නේ 7 එකට කවුද උගන්වන්නේ 10 එකට ඒ වගේම A level වෙනකම් ටීචර්ස්ලා කොය පාඩම් උගන්වන්න පුළුවන්ද කියන එක මෙවැනි ටේබල් එකක් arrange කරගත්තා නම් ලේසි වෙයි. අනිත් එක අපි දැන් AC timetable software එකට කොහමද subjects ටික දාන්නේ කියන එක බලමු. දැන් මේක තමයි අපි grade 6 එකේ තියෙන subjects ටික. මේ හැම subjects එකක්ම මේකට enter කරන්න ඕනි. හැබැයි further studies 1 2 3 කියන එක add කරන්න ඕනේ. ඒ කියන්නේ උඩ තියෙන subjects වලින් එක modules විදිහට තමයි ඒක තෝරගන්නේ. transversal skills 1 2 කියලා මෙතන දෙකක් තිබ්බට අපි subjects 4ක් තියෙනවා grade 6 එකට. ඒ ටික තනි තනියෙන් add කරගන්න. grade 7 to 9 උත් එහෙම තමයි. ඒ වගේම grade 10 to 11 ගත්තා නම් bucket subject සාමාන්‍යයෙන් ස්කෝලක තියෙනවා යම් subjects තමයි allocate කරන්නේ ඒකට අදාළ subjects ටික විතරක් add කරගන්න ස්කෝලේ යම් subject එකක් කරන්නේ නැත්නම් ඒ subjects ටික AC software එකට add කරන්න එපා A level එක ගත්තා නම් දැන් ඕගොල්ලෝගේ ස්කෝලේ streams දෙකක් තුනක් තියෙන්න පුළුවන් ඒකට අදාළ subjects ටික ඔක්කොම enter කරගන්න සමහර schools වල A level වලත් bucket choice එක දෙනවා ඒ ටිකත් enter කරගන්න එතකොට මෙතන තියෙන හැම subject එකක්ම ඔයා AC software එකේ enter කරගන්න ඕනේ මම එකක් enter කරලා පෙන්නන්නම් AC software එකේ subjects කියන option එක click කරක ගමන්ම subject menu එකක් එයි මෙතනදී බලන්න දැන් මෙතන empty තියෙන්නේ එතකොට දැන් මෙතන new එක click කරා නම් අලුත් subject එක දාන්න පුළුවන් එතකොට මෙතන දෙකක් provide කරන්න subject එකට title එකක් ඒත් එක්කම short එකක් short එක කියන්නේ print වෙනකොට එන්න ඕනි කැටි වචනයකින් එන්න ඕනි නමක් මෙතන අපි mention කරන්න පුළුවන්. එතකොට මම එක time table එකක් type කරන්න. දැන් Tamil එහෙම නැත්නම් සිංහල කියන language එක type කරලා short එකට අපි මෙතනදී TAM එහෙම නැත්නම් SIN සිංහලට ඒ විදිහට අපි දෙන්න පුළුවන්. එතකොට මේ subject එක දැන් සිංහල කියන subject එක ගත්තා නම් හැම class එකකටම මේ subject එක තියෙන mother language එක. එතකොට දෙපාරක් තුන් පාරක් enter කරගන්න ඕනේ එක පාරක් enter කරා නම් ඉතින් A level එකටත් සිංහල තිබ්බා නම් ඒ විදියට enter කරන්න පුළුවන්. දැන් ICT එක ගත්තා නම් ICT වෙනම දාන්න GIT වෙනම දාන්න හේතුව ඒක දිගම different නිසා. ඒතර මේ ටික වෙන මොකුත් වෙනස්කම් කරන්න ඕනේ color set කරන්න පුළුවන්. ඒ ඔක්කොම දෙන්න ඕනේ. ඒ ටික දීලා okay දුන්නාම මෙතන subject එක list එකට එනවා. මේ list එකේ බලන්න count එක 0 කියලා පෙන්නනවා periods ටික. ඒතර මේක assign කරනකොට ඒ count එක වැඩි වෙයි. එතකොට මෙතනදී හැම subject එකක්ම ඕගොල්ලෝගේ ඉස්කෝලේ තියෙන enter කරගන්න අන්තිම එකක් මම enter කරලා පෙන්නන්න business studies ඒකට මම BS කියලා දීලා okay දෙන්න දැන් මම හැම subject එකක්ම දැන් මගේ ඉස්කෝලේ තියෙන හැම subject එකක්ම මම මෙතන enter කරලා තියෙනවා A level එකේ arts commerce කියන streams දෙකක් target කරගෙන තමයි කරන්නේ ඕගොල්ලෝගේ පාසලේ වෙන විදිහක streams තිබ්බා නම් ඒකට අදාළ හැම subject එකක්ම මෙතනදී add කරගන්න වෙන මොකුත් කරන්න ඕනේ එක subject එකක් එකපාරක් ආවා නම් එදී repeat වෙන්න ඕනේ එතකොට මේ විදිහ enter කරගත්තට පස්සේ දැන් අපි GIT තියෙනවා project කියලා තියෙනවා එතකොට මේ ටික අලුත් circular එකකින් දීලා තියෙනවා project කියන period එකක් 13 එකට allocate කරන්න කියලා තව එකක් තියෙනවා special කියලා දෙකක් තියෙනවා introduce අලු circular විදියට special කියන එක නෙවෙයි unallocated subjects කියලා allocate කරලා තියෙනවා ඒකත් මම හදා ගන්නම් එතකොට මම මේකට නම දෙන්නම් special කියලා මේක management වෙන මොනවාරි පාඩමකට allocate කරන්න පුළුවන් මම special දෙන්නම් හැබැයි ඕගොල්ලෝ unallocated ද ඒ වගේ මොකක් හරි නම මෙතන use කරන්න පුළුවන් එතකොට ඒක දීලා මම okay දෙන්නම් දැන් හැම subject එකක්ම මම enter කරලා ඉවරයි
අනිත් එක අපි බලන්න යන්නේ ටීචර්ස් ඩීටේල්ස් ටික කොහමද අපි AC software එකට ඉන්සර්ට් කරන කියන එක තමයි බලන්න යන්නේ. එතකොට ඔයගොල්ලෝගේ ස්කෝලේ ඉන්න හැම ස්ටාෆ්ස් ලාගේම ඩීටේල්ස් ටික මෙතනින් එඩ් කරගන්න. ඇකඩමික් වෙන්න පුළුවන්, නොන් ඇකඩමික් වෙන්න පුළුවන්, ඔක්කොම එඩ් කරගන්න. සමහර වෙලාවට මේක අපි දැන් grade 6 to A level වෙනකන් තමයි ටයිම් ටේබල් එක දාන්නේ. හැබැයි ප්‍රයිමරි ටීචර්ස් ලාගේ රෙකෝඩ්ස් ටිකත් මේකට එඩ් කරලා තියාගන්න. හරි විදියට AC software එක යූස් කරනවා නම් එකපාරටම ප්‍රයිමරි සෙකන්ඩරි කියන ටයිම් ටේබල් එක විදිහටම අපිට දාගන්න පුළුවන්. ඒ වුණාට මෙතන මම grade 6 ඉඳලා 13 වෙනකන් තමයි කියලා දෙන්නේ. පස්සේ මම මේ කොහමද ප්‍රයිමරි සෙකන්ඩරි එකටම ලින්ක් කරලා දාන කියන එක මම පැහැදිලි කරලා දෙන්න. එතකොට ටයිම් ටේබල් එකක් දානකොට ටීචර්ස් ලාගේ රෙකෝඩ් වලින් එක ටීචර්ගේ රෙකෝඩ් ටික මම එඩ් කරලා පෙන්නන්නම්. ඕගොල්ලෝ හැම එක්කෙනාගේම ඩීටේල්ස් ටික මෙතනට දාගන්න. AC software එකේ දැන් අපි ටීචර් එඩ් කරන්න ඕනි නම් ටීචර්ස් කියන මේ ඔප්ෂන් එක යූස් කරන්න. යූස් කරපු ගමන් මෙතන දැන් MT එකට තියෙනවා ටීචර්ස්ලා එඩ් කරලා නැහැ. එතකොට අපි හැම ටීචර්ස් එකක්ම මෙතන එන්ටර් කරගන්න ඕනි. එතකොට new කියන එක ක්ලික් කරලා first teacher කෙනෙක් මම එඩ් කරලා පෙන්නන්න. එතකොට බලන්න මෙතනදී last name first name කියන options දෙකක් ඉල්ලනවා. ඒ දෙකම දෙන්න ඕන. එක option එකක් use කරන්න. මම දැන් principal ගේ detail එක මෙතන enter කරලා පෙන්නන්න. එතකොට මම Mr MSM Anwar කියන detail එක මම මෙතන enter කරන්න. එතකොට මම දැන් type කරා. type කරාට පස්සේ දැන් මෙතන බලන්න එක ස්ටාෆ් ගේ රෙකෝඩ් එක තමයි එඩ් කරන්න යන්නේ. දැන් ෂෝට් කියන තැන මේ ස්ටාෆ් ගේ ඩීටේල් එකේ නම කොතනරි print වෙනකොට ඒකට ගැලපෙන විදිහට නමක් අපිට මෙතන දෙන්න පුළුවන්. මම දැන් මෙතන ඒකේ අන්වර් කියන ෂෝට් ෆෝම් එක මම මෙතන ඇප්ලයි කරන්නම්. එතකොට මෙතන මේල් ෆීමේල් එක මෙතන තෝරගන්න. ෆීමේල් ස්ටාෆ් කෙනෙක් නම් මෙතන select කරන්න නැතුව යන්න. ඒත් එක්කම ඊමේල් ෆෝන් නම්බර් වැනි දේවල් මෙතන එඩ් කරගන්න පුළුවන්. මේකේ තව ඉම්පෝටන්ට් දෙයක් තියෙනවා. ක්ලාස් ටීචර්ව assign කරන්න පුළුවන්. ඒතර ක්ලාස් ටීචර් මෙතන ඩිසයිඩ් කරන්න එපා. අපි පස්සේ මං කියලා දෙන්නම් ටීචර් කෙනෙක් කොහමද අපි allocate කරන්න කියලා. එතකොට මේ ටික විතරක් දීලා okay දෙන්න. ඊට පස්සේ එයාට lessons apply කරන screen එකක් එයි. මෙතන මොකුත් කරන්න එපා. close කරන්න. එතකොට බලන්න එක staff ගේ record එක මෙතන add වෙලා තියෙනවා. එතකොට හැම teachers ලාගේ details විතරක් මෙතන enter කරගන්න ස්කෝලේ ඉන්න. වෙන කිසි දෙයක් මෙතන enter කරන්න select කරන්න යන්න එපා. ඒ ටික දින දැන් මං අන්තිම එක පෙන්නන්න. එක ස්ටාෆ් දීලා මම එන්ටර් කරපු ගමන්ම දැන් මම දාන ටයිම් ටේබල් මගේ ස්කෝලේ තියෙන හැම ස්ටාෆ් ලාගේ ඩීටේල්ස් ටික මම මෙතන දැන් ලිස්ට් කරලා තිනවා. එතකොට දැන් මෙතන බලන්න සබ්ජෙක්ට් කවුන්ට් එක 0 පෙන්නනවා එක ස්ටාෆ් කෙනෙකුට. ඒකට හේතුව අපි සබ්ජෙක්ට්ස් ටික එලොකේට් කරාට පස්සේ ක්ලාසස් වලට සතියකට ටෝටල් ටයිම් කොච්චරද කියන එක මෙතනින් අපිට බලා ගන්න පුළුවන් එයාගේ පීරියඩ් කවුන්ට් එක. තව එකක් ටයිම් ඔෆ් කියන එක. ටයිම් ඔෆ් කියන එක අපි යූස් කරන්නේ සමහර ස්ටාෆ්ස්ලා ඉන්නවා non academic academic staffsලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට අපි සාමාන්‍යයෙන් රිලීස් කරනවා ඒගොල්ලව periods වලට allocate කරන්න නැතුව. ඒක තමයි අපි time off කියලා කියන්නේ. එතකොට දැන් අපි සමහර teachersලා ඉන්නවා සමහර administration වැඩවලට භාවිතා වෙනකොට සමහර periods ඒගොල්ලගේ free කරලා ඒගොල්ලව රිලීස් කරලා තියෙනවා. එතකොට මෙවැනි දේවල් කරන්න තමයි මේ time option කියන එක තියෙන්නේ. එතකොට මේ ටයිම් ඔෆ් එක යූස් කරගෙන අපිට මේ දේ කරගන්න පුළුවන්. දැන් මම ප්‍රින්සිපල්ව තෝරගෙන මම ටයිම් ඔෆ් එකට යන්න. සාමාන්‍යයෙන් දැන් මෙතන බලන්න මෙයා දැන් හැම සතියෙම හැම පීරියඩ් එකම එලොකේට් කරන්න පුළුවන් විදිහට තමයි දැන් තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ප්‍රින්සිපල්ස්ලා පීරියඩ්ස් වලට එලොකේට් වෙන්නේ. ඒ නිසා අපි මේ ටික ඔක්කොම not available විදිහට මාරු කරගමු. එතකොට ප්‍රින්සිපල්ගේ ඔක්කොම not available කරා. දැන් මම okay දෙන්න. දැන් බලන්න රතු පාටෙන් පෙන්නනවා. එතකොට මෙයා පීරියඩ්ස් වලට allocate වෙන්නේ නැහැ කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. ඒත් එක්කම අපි non academic staffs ලා හිටියා නම් ඒගොල්ලව තෝරගෙන ඒගොල්ලොත් සාමාන්‍යයෙන් අපි periods වලට allocate කරන්නේ නැහැ. එතකොට ඒක තෝරගෙන time off එකට ගිහිල්ලා අපි ඒගොල්ලවත් not available එක set කරගමු. එතකොට තව කවුරුරි non staff කෙනෙක් හිටියා නම් එයාවත් තෝරගෙන අපි time off එකට ගිහිල්ලා එයාවත් අපි release කරගමු මේ periods වලින්. එතකොට දැන් මේ තුන් දෙනාම මම completely release කරලා තියෙනවා. එබැයි සමහර ටීචර්ස්ලා ඉන්නවා යම් පීරියඩ්ස් විතරක් ඒගොල්ලව රිලීස් කරන එක. එතකොට කෙනෙක්වත් ඒ වගේ ස්ටාෆ් කෙනෙක් ඉන්නවනම් යාව තෝරගෙන දැන් එයා පළවෙනි පීරියඩ් එක හැමදාම එයාට ෆ්‍රී තියෙන්න ඕනේ මොනවා ඇඩ්මිනිස්ට්‍රේෂන් වැඩවලට නම් එතන එයාව රිලීස් කරගන්න. ඒ වගේ ස්ටාෆ්ලාව ෆයිනලයිස් කරගන්න ඕගොල්ලෝගේ ස්කෝලට ගැලපෙන විදියට.
අනිත් එක අපි බලමු කොහමද ක්ලාස් ඩීටේල්ස් උයි ඩිවිෂන් උයි AC software එකට ඉන්සර්ට් කරන්න කියන එක. මේ ඩිවිෂන් කියන එක ගොඩාක් ඉම්පෝටන්ට් දෙයක්. මේ අරහා තමයි අපි bucket and optional subject තේරීමට ඉඩක් සලසලා දෙන්න යන්නේ. මේ පොඩ්ඩක් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ප්‍රේවසින් බලා ගන්න. මෙතනදී තමයි මම bucket choose කරන්න කියලා දෙන්න යන්නේ. ෆස්ට් එකට අපි class details ටික enter කරගමු. දැන් මම enter කරන්න යන්නේ grade 6 ඉඳලා 13 වෙනකන් තියෙන classes ටික තමයි enter කරන්න යන්නේ. එතකොට සාමාන්‍ය දැන් බලන්න grade 7 එකේ A B තියෙනවා. 11 එකෙත් A B කියලා දෙකක් තියෙනවා. ඒත් එක්කම A level එකේ arts commerce කියන streams ටික තමයි මම use කරලා තියෙන්නේ. සමහර වෙලාවට ඕගොල්ලෝගේ ඉස්කෝලේ science maths technology වගේ streams තියෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම මෙතන list කරගන්න. ඒ වගේම classes වල A B C D කියන parallel classes ගොඩක් තියෙන්නත් පුළුවන්. ඒ ටික ඔක්කොම තනි තනින් ඕගොල්ලෝ define කරගන්න. එතකොට මේ විදියට arrange කරගන්න හැම class එකක්ම ඕගොල්ලෝගේ ස්කෝලට ගැලපෙන විදියට. දැන් මම මෙතනදී එක class details විතරක් enter කරලා පෙන්නන්න timetable software එකේ. එතකොට timetable software එකට ගියා නම් මෙතන classes කියන option එක අපි use කරන්න පුළුවන් class details enter කරන්න. එතකොට මෙතනට ආවම දැන් අලුත් class එකක් get කරන්න new එක දෙන්න. එතකොට මෙතනදී class එකට නමයි short name එකක් තමයි දෙන්න ඕනේ. වෙන මොකුත් මෙතන mention කරන්න එපා. මම දෙන්නම් දැන් මෙතන grade 6 කියන එක. short එකෙත් මම grade 6 කියන එකම මම use කරන්න. නැත්නම් 6 කියලා විතරක් use කරන්නත් පුළුවන්. මේක කෙටියෙන් තියෙන නිසා මම මේ කෙටි මේක මේ විදිහට use කරන්න. මේක තමයි print වෙන්න සමහර වෙලාවට time table වල print වෙන නමක් විදිහට ඇති. මෙතන වෙන මොකුත් define කරන්න එපා. class teacher උත් මෙතන define කරන්න එපා. මේ දෙක විතරක් ඕගොල්ලෝ provide කරලා okay දෙන්න. එතකොට අලුත් class එකක් මෙතන create වෙයි. එතකොට මෙතනත් බලන්න count එක 0 පෙන්නනවා. ඒ කියන්නේ ඒකට classes teachers subjects allocate කරාට පස්සේ සතියක periods කොච්චරද කියන එක එතනින් highlight වෙයි. හැම class එකක්ම මේ විදිහට add කරගන්න ඕනේ. දැන් මම අන්තිම class එක add කරන්නම් grade 13 com එක. දැන් බලන්න මගේ පාසල වල තියෙන හැම class එකක්ම මම enter කරා. දැන් divisions කරන විදිය මම කියලා දෙන්න. මේ division අරහා තමයි optional subjects ටික අපි allocate කරන්න යන්නේ. එතකොට selection එක optional subject තෝරගන්නකොට grade 6 ඉඳලා 13 වෙනකන් තියෙනවා. grade 6 එකේ තමයි අලුත් syllabus යටතේ දැන් සාමාන්‍යයෙන් periods allocate කරන විදිය තමයි essential subjects කියන category එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම පාඩම් ටික. අනිත් එක further learning කියන එක, අමතරව modules කියන එක, අනිත් එක transversal subjects කියන කොටස් තුනකට මේක divide කරලා තියෙනවා. එතකොට දැන් අපි essential subject එක ගත්තා නම් මෙතනදී subjects හැම ස්ටුඩන්ට්ස් ලාම මේක ෆලෝ කරන්න ඕනේ. මෙතනදී සබ්ජෙක්ට්ස් 15ක් තියෙනවා ස්පෝර්ට්ස් උත් එක්කම. එතකොට මෙතනදී mother language, English language, ICT ඒ වගේ තියෙනවා. further learning කියන්නේ මේ essential subjects වලින් 14කින් ස්පෝර්ට්ස් නැතුව ඒකෙන් subjects 3ක module 3ක් තෝරගන්න එක තමයි further learning කියන්නේ. ඒ නිසා මේ subjects තුලම තමයි අලුතෙන් modules ටික මේගොල්ලෝ තෝරගන්න යන්නේ. මෙතනදී further learning එකේ 14කින් choose කරන ළමයින්ට අපි අවශ්‍යතාව දුන්නා නම් management එකට අමාරු වෙයි මේක handle කරගන්න. ඒ නිසා පාසලෙන් decide කරගන්න පුළුවන් යම් limited subjects කෙනක මගේ opinion 3ක් විතරක් select කරලා දුන්නා නම් හොඳයි. එහෙම නැත්නම් management decide කරලා 6ක්ද 8ක්ද කියනක decide කරගන්න පුළුවන් මේ further learning වලින් ළමයින්ට choice කරන විදියට. එතකොට ඒත් එක්කම transversal subjects කියලා කියන්නේ තව selection එක subjects දෙන ළමයින්ට මෙතනදී grade 6 එකට subjects 4කින් තෝරගන්න ඕනේ. මෙතනදී transversal subjects category වෙලා තියෙන්නේ transversal 1 transversal 2 කියලා. further learning එක further learning 1 further learning 2 further learning කියලා classification වෙලා තියෙනවා. ඒතකොට අපි සාමාන්‍ය bucket subjects grade 10 එකේ handle කරන විදිහට තමයි මේකත් අපි handle කරන්න යන්නේ. then further learning එක මම තුනට divide කරලා තියෙනවා. ඒ වගේම transversal subject දෙකට divide කරලා තියෙනවා 1 2 කියන එක. එතකොට මේ further learning ගත්තා නම් මම දැන් මේ ටික හැම subject එකම තෝරගන්න නැතුව 6ක් තෝරගෙන දීලා තියෙනවා. ඒකේ further learning 1 එකේ මොනවද එන්න ඕනි කියන එක management decide කරගන්න පුළුවන්. 14ම choose දෙන්න ඕනි නා ඕගලන්ට පුළුවන් further learning 1 එකේ 5යි, further learning 2 එකේ 5යි, further learning 3 එකේ 4ක් දෙන්න පුළුවන්. එතකොට ඒක අමාරුයි. එහෙම දුන්නා නම් management එකට අමාරු වෙයි. ඒ නිසා මෙතන මම 6කට කරලා පෙන්නන්නම්. හැබැයි මගේ
ඔපිනියන් එක තුනක් චූස් නැතුව ඩිෆයින් කරන එක තමයි හොඳම ක්‍රමයක් වෙයි මේ නිව් සිලබස් සිස්ටම් එක ඉම්ප්ලිමන්ටේෂන් කරන එකෙන්. දැන් අපි මම ෆර්දර් ලර්නින් 1 එකේ ඉංග්‍රීසි එකයි තමිල් එකයි දැන් සිංහල නම් සිංහල ලැන්ග්වේජ් එක දෙන්න බලන්න. ෆර්දර් ලර්නින් 2 එකේ සයන්ස් හිස්ටරි, ෆර්දර් ලර්නින් 3 එකේ මැත්ස් ICT කියන සබ්ජෙක්ට්ස් තුන මම ඩිෆයින් කරලා තියෙනවා. එතකොට ග්‍රේඩ් 6 එකේ සාමාන්‍ය මේ හැම එකක්ම ටීචර්ස්ලා ඩිසයිඩ් කරන්න ඕනේ. මෙතනට එනකොට සිලෙක්ටඩ් ළමයි තමයි ඒ කියන්නේ එක යුනිට් එකට කැටගරි වෙලා තමයි ළමයි ඩිවයිඩ් වෙන්නේ. එතකොට මම ෆර්දර් ලර්නින් වලට ග්‍රේඩ් 6 එක ඩිවයිඩ් වෙනවා. ට්‍රාන්ස්වර්ෂල් සබ්ජෙක්ට්ස් වලට යනකොටම ග්‍රේඩ් 6 එක දෙකට ඩිවයිඩ් වෙලා තමයි මේක යන්නේ. මේ ටික කොහොමද අපි software එකේ handle කරන්න කියන එක තමයි බලන්න යන්නේ. ඔයා bucket subjects mention කරනකොට දැන් F1 නම් further learning කියන එක ඉස්සරහ use කරන්න. F1 නම් T1 නම් transversal 1 කියන එක. එතකොට බලනකොට ලේසියෙන් identification කරගන්න පුළුවන් මේක මොන choice එකේ යටතද මේකේ එන්නේ කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි මේක මේ විදිහට divide කරන්න AAC software එකට ගිහිල්ලා දැන් grade 6 එකට grade 6 එක තෝරගෙන division එකට යන්න. division එකේ බලන්න මෙතන entire class කියලා එකක් තියෙනවා. ඒ වගේ group 1 group 2 ඒ වගේ ඒගොල්ලෝ divide කරලා තියෙනවා. දැන් අපි පල්ලෙහා තියෙන groups එක use කරන්න දැන් අපි මේක divide කරගන්න යන අලුතෙන් add කරගන්න ඕනේ නම් add එක දෙන්න පුළුවන්. දැන් මේක modify කරනවා නම් අපි මේක edit කරලා change කරගන්න පුළුවන්. right. දැන් එහෙනම් මම මේ further learning කොහමද මම add කරන්නේ කියන බලමු. grade 6 එකේ optional subject මම enter කරලා පෙන්නන්න. එතකොට මේ මෙතනදී මේ further learning එක choose කරගෙන දැන් අපි බලමු මෙතනදී කොහමද අර category ටික මෙතනින් define කරගන්නේ කියන එක. එතකොට edit එකට යන්න. මෙතනදී further learning 1 එක මම මෙතන දෙන්න. එතකොට English Tamil සිංහල ස්කූල් නම් සිංහල දෙන්න. එතකොට මම දැන් මේක further learning 1 F1 එක දීලා ඒකට දෙන්නම් English කියන එක. නෑ සිංහල. දැන් Tamil නැත්නම් සිංහල දෙන්න සිංහල ස්කූල් නා. ඒත් එක්කම අනිත් එක F1 එක දෙන්නම්. එතකොට English. එතකොට further learning 1 එකේ choices දෙකක් දෙනවා අපි. එක්කෝ English එහෙම නැත්නම් Tamil නැත්නම් සිංහල choose කරන්න ඕනේ. එතකොට මේක දීලා okay දුන්නාම එක further learning 1 එකේ choices දෙක මම දුන්නා. ළමයි ඒකෙන් එකක් choice කරගන්න පුළුවන්. සමහර කට්ටිය Tamil තෝරගනි, සමහර කට්ටිය English එක තෝරගනි. දෙවනි further learning එක මම යන්නම්. ඒකත් මම edit කරන්න. එතකොට මෙතනදී further learning science history දෙන්න යන්නේ. එතකොට මම F2 කියන එක දීලා science කියන එක දෙන්නම් further learning. අනිත් එක තමයි F2 කියන එක දීලා history කියන එක දෙන්නම්. එතකොට further learning වෙලත් අපි choices දෙකක් දෙනවා. එකක් ළමයි තෝරගන්න පුළුවන්. okay දුන්නාම දැන් ඒක ආවා එතනට. දැන් තුන්වෙනි එක මම අලුත් එකක් ඕනේ වෙනවා. මම ed division දෙන්නම්. එතකොට further learning 3 කියන එක allocate කරන්න යන්නේ අපේ maths with ICT. එතකොට මම ඒකට F3 කියන එක දීලා මම ඒකට දෙන්නම් ICT කියන එක. අනිත් එක ICT කියන maths ICT කියන දෙක මම mention කරන්න දීලා මම දැන් මේක okay දුන්නාම දැන් මේක further learning වලට අපි optional category කරපු විදිය තමයි මේක okay කරපු ගමන් බලන්න දැන් මෙතන grade 6 එක මම divisions විදියට මේ විදියට divide කරගත්තා. එතකොට මේක හරි ලේසි. එතකොට මේක දැන් කවුරු හරි ළමයෙක් මේකෙන් තමයි choice කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක තමයි අපි choice buckets විදියටම තමයි අපි මේක mention කරලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේක තුනම දෙන එක හොඳම ක්‍රමයක්. බලමු මේක කොහොමද මේ ඉම්ප්ලිමන්ටේෂන් අලුත් සර්කියුලර් මොකක් හරි එයිද දන්න මේකට අදාළ මේ choice එක දෙනකොට ගැටලු තියෙන නිසා. එතකොට මේ ටික මේ විදිහට මම define කරලා 6 subject එකකින් selections දීලා තියෙනවා. දීලා මම දැන් මේක okay දෙන්නම්. එතකොට මේ transversal subject එකටත් අපි මේ විදිහට හදා ගන්න ඕනේ. අපි මෙතනම එකම කරගමු ed division එකට ගිහිල්ලා අපි දැන් මේකේ transversal subject එකේ දෙකක් තියෙනවා. transversal 1 transversal 2 කියලා. එතකොට ඒකේ තියෙන subjects ටික මම මෙතන දෙන්නම්. එනිත් එක තමයි T1 එකේ මම subject එකක් දෙන්නම් appreciation of literacy කියන එක. ඒක grade 6 එකේ transversal subjects වල දීලා තියෙන selection එක. එතකොට lit කියන short එකට දෙන්නම්. ඒක ඒ කියන්නේ T1 එක. ඒ වගේම T1 එකේ තව subject එකක් choose එකට දෙන්නම් global studies කියන එක. එතකොට මම මේක transversal studies එකේ දෙන්නම්. එතකොට ඒකේ දැන් T1 එකේ හරි එතකොට මේකේ transversal 1 එකේ choices දෙකක් දෙනවා. අනිත් transversal 2 එකට මම යන්නම්. එතන මම දෙන්නම් T2 transversal 2 එකේ මම subjects දෙකක් allocate කරන්න යන්නම්. එකක් තමයි
සෝෂල් සර්විස් කියන එක. එතන මම එකක් සෝෂල් සර්විස් කියන එක දෙන්නම්. ඒක ෂෝට් එකට දාන්න ගැලපෙන විදිහට දෙවෙනි එක මම දෙන්නම් එතනදී කැරියර් රෙඩිනස් කියන සබ්ජෙක්ට් එක. එතන මේ සබ්ජෙක්ට්ස් හතරෙන් තමයි choice කරන්න තියෙන්නේ. ඒක trans T1 එකේ දෙකකුත් T2 එකේ දෙකකුත් මම define කරලා ඕකේ දෙන්නම්. එතකොට බලන්න දැන් grade 6 එකේ අපි divisions ටික ලස්සන්ටම කරලා තියෙනවා. ඒ විදිහට ළමයින්ට choice කරන්න පුළුවන් විදිහට. එතකොට මේ විදිහට තමයි අපි buckets නැත්නම් optional subjects handle කරන්න යන්නේ classes වල. එතකොට grade 6 එකට ඕගොල්ලෝ ගැලපෙන විදිහට මේක choose කරගන්න. එතකොට ස්කෝලේ තියෙන resources වලට අදාළ අපි මේක දෙන්නා නම් ඕකේ දෙන්න. දැන් මේ division එකෙන් වෙන්නේ මේ ටික තමයි. මෙතනදී සාමාන්‍යයෙන් අපි time table එකේ options හදනකොට මේක ගොඩාක් important වෙනවා. එතකොට දැන් මෙතන අනිත් classes ගත්තා නම් දැන් උදාහරණයට grade 6 එක අපි කරා grade 7 ඉඳලා 9 වෙනකන් අපිට optional subjects නෑ, ඔක්කොම essential subjects තමයි තියෙන්නේ. ඒ නිසා මෙතන අපිට ඒ අවශ්‍යතාවයක් එන්න මේ විදිහේ classes division කරන එක. හැබැයි grade 10 11B වෙනකන් අපිට එක තියෙනවා. එතනදී තියෙන දේ තමයි අපේ essential subject එක bucket 1 bucket 2 bucket 3 කියන අපි already මේක කරලා තියෙන නිසා මේකත් මේ විදිහට මේ classes ටික division කරගන්න මම මෙතන කරලා තියෙනවා. bucket 1 එකේ geography සිංහල, bucket 2 එකේ arts literature, ඒත් එකම bucket 3 එකේ ICT health කියන එක. ඒ වගේම A level වල සමහර schools වලත් සමහර subjects bucket choice කරන්න දෙනවා. එතකොට A level වලත් ඕගොල්ලන්ට එහෙම bucket choice කරන්න දෙනවා නම් අපි ඒක ඒ විදිහට choose කරන්න පුළුවන්. මෙතන මම හදලා තියෙන්නේ arts වලට political history කියන එක choose කරන්න අපි ළමයින්ට option එකක් දෙනවා. ඒ subject එකකින් choose කරන්න. මේ විදිහට ASC software එකේ හැම class එකේම ඕගොල්ලන්ට divisions ඕනි විදිහට මේ විදිහට prepare කරගන්න. එතකොට මොනවාරි doubts තිබ්බනම් comment කරන්න. මගේ නැත්තම් මගේ phone number එක තියෙනවා. ඒකට WhatsApp කරා නම් මම ඒක කියලා දෙන්නම් ඒක කොහමද කරන්නේ කියන එක. දැන් මම ක්ලාස් ඩිවිෂන් ඔක්කොම වෙන් කරගත්තා. මම grade 6 එක ඕගොල්ලන්ට කරලා පෙන්නුවා. මම ක්වික් එකට පෙන්නන්නම්. දැන් grade 10 එකට ගියා නම් grade 10 එකේ බලන්න bucket 1 එකේ geography සිංහල කියන එක තියෙනවා. bucket 2 එකේත් ඒ වගේ තියෙනවා. bucket 3 එකේත් තියෙනවා. ඒ වගේම 11 එකේත් 11B එකේත් ඒ විදිහට මම වෙන් කරගෙන තියෙනවා. A level එකට අපි bucket දීලා තියෙනවා. ඒ කියන්නේ political history කියන bucket දෙකක්. ඒතකොට ඒ ටිකත් A level class එකේ හැම දෙයකටම දීලා. ඕගොල්ලෝගේ ගොඩාක් choices තියෙනවා නම් ඒ විදිහට ed division එකෙන් දී ගන්න පුළුවන්. ඒතකොට මේක හැම A level class එකටම මම මේ විදිහට division ටික mention කරගෙන මේක finalize කරගත්ත දෙක. එතකොට හැම division එකක්ම හරිය විදිහට අපි වෙන් කරගත්තා. දැන් අපිට අවශ්‍යතාව විදිහට අපි අනිත් එක classes වලට කොහමද subjects උයි ඒකට අදාළ teachers ලාව assign කරන්නේ කියන එක බලමු ASC software එකේ. මේක ගොඩාක්ම importantම දෙයක්. මේක හරි විදිහටම කරගන්න ඕනි. මේක පහසුවෙන් කරන්න තමයි මම කලින් කිව්වා management එකේ ස්කූලේ තියෙන teachers ලාගේ list එක අරගෙන ඒගොල්ලෝ කොයි class වලට මොන subjects කරන්න පුළුවන්ද කියන එක assign කරගන්න කියලා. මේක තිබ්බනම් හරි ලේසි අපිට timetable එක දාන්න. තවත් දෙයක් ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. එක classes වලට සතියේට periods කොච්චරද කියන එක. දැන් අලුත් syllabus විදිහට මේවා වෙනස් වෙලා තියෙනවා. එතකොට grade 6 එක ගත්තා නම් මේ එක subject සතියේට කොච්චරද කියන එක. ඒත් එක්කම ඕගොල්ලෝ grade 7 එකේ subjects කොහමද 10 11 එකේ කොහමද A level වල කොහමද කියන එක අලුත් system අලුත් syllabus change එක යටතේ සතියේට periods කොච්චරද කියන එක ඔයාගේ list එක තිබ්බනම් ඕගොල්ලන්ට easy එකට මේ විදිහට classes වලට subjects ටික ඕගොල්ලන්ට allocate කරගන්න පුළුවන්. මම grade 6 එක ඕගොල්ලන්ට කරලා පෙන්නන්න කොහොමද grade 6 එකට subjects ටික අපි allocate කරන්නේ කියන එක. මේක timetable software එක අපි බලමු. So timetable software එකේ classes එකේ ඕගොල්ලෝ grade 6 එක තෝරගෙන දැන් කලින් division කරා අපි. දැන් මෙතන lessons දාන්න යනවා. මේ lessons එක use කරගෙන තමයි අපි define කරන්න යන්නේ. the grade 6 එකේ lesson එකට ගියා නම් මෙතන බලන්න මෙතන දැන් අපි subject උයි ඒකට අදාළ teachers assign කරමු. new lesson එකට ගියාම දැන් මෙතන තමයි අපිට ඒක තෝරගන්න තියෙන්නේ. teacher subjects ඒ වගේම මෙතනින් අපි තෝරගන්න ඕනේ. එතකොට මෙතනදී පළවෙනිම අපි essential subjects ටික තෝරගමු. දැන් Tamil subject එක තියෙනවා. සිංහල school නම් සිංහල එක තෝරගන්න grade 6 එකට සතියට periods 3ක් තියෙනවා. මම 3 දෙන්නම්. ඊට පස්සේ teacher කවුද කියන එක මේ list එකේ තෝරගන්නම්.
මේ ලිස්ට් එකේ ටීචර් එක ලරීෆ් කියන ටීචර් මම තෝරගන්න. එතකොට ඒක select කරලා දැන් මෙතන බලන්න entire class කියන option එක තියෙනවා. එතකොට entire class ම අනිවාර්යයෙන්ම මේ subject එක තෝරගන්න ඕනේ. okay දෙන්න. එතකොට එක lesson එකක් add වුණා. අනිත් එක දෙවෙනි lesson එක යමු new lesson ගිහලා දෙවෙනි subject එක මම තෝරගන්නම් English එක. ඒකට ටීචර් කෙනෙක්ව ඉංග්‍රීසි ඉස්කෝලේ ඒ ක්ලාස් එකට උගන්වන්න ඉංග්‍රීසි ටීචර්ව මෙතනින් ඔයගොල්ලෝ තෝරගන්න. එතකොට ඒ ඉංග්‍රීසි ටීචර්ව තෝරගත්තට පස්සේ එතනදී අපි සතියට පීරියඩ්ස් කොච්චරද කියන එක අපි තෝරගන්න ඕනේ. ඒක සතියට 3යි. ඒක 3 දෙමු. එන්ටේ ක්ලාස් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක දීලා ඕකේ දෙමු. එතකොට සබ්ජෙක්ට්ස් දෙකක් හරි. අනිත් එක තුන්වෙනි සබ්ජෙක්ට් එක. ඒත් එක අපි ඒ සබ්ජෙක්ට් එක දෙමු සිංහල. දැන් සිංහල ස්කූල් නම් ටැමිල් තෝරගන්න සෙකන්ඩ් ලැන්ග්වේජ් එක. මෙතන සබ්ජෙක්ට් එකයි තියෙන්නේ. ඒකට ටීචර් එක අපි ලිස්ට් එකේ තෝරගමු කවුද සිංහල සෙකන්ඩ් ලැන්ග්වේජ් උගන්වන්න ටීචර් එක කියලා. එතකොට ඒක තෝරගෙන ඒකත් එන්ටර් ක්ලාස් කියන එක දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ සබ්ජෙක්ට් නිසා. අනිත් එක නිව් ලෙසන්. ඊට පස්සේ සිංහලකට අනිත් සබ්ජෙක්ට් එක අපි තෝරගන්න යන්නේ. එතකොට අපි සබ්ජෙක්ට් එකට ගිහලා තෝරගමු මැත්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගමු. තෝරගෙන ඒකට සතියට 3ක් allocate වෙනවා. ඒ 3 දීලා ඒකට අදාළ මැත්ස් ටීචර් කවුද කියන එක ලිස්ට් එක අපි තෝරගමු. මැත්ස් එකට මම ටීචර් කෙනෙක් තෝරගන්නම්. තෝරගෙන ඒකත් එන්ටර් ක්ලාස්ම කරන්න ඕනේ. ඕකේ දෙන්නම්. ඒත් අනිත් එක තව අනිත් ලෙසන් එක ඒක අපි සයන්ස් එක දෙමු. සයන්ස් එක තෝරගන්න ඒකටත් එන්ටර් ක්ලාස් සතියේට පීරියඩ්ස් 3ක් තියෙනවා. ඒක ටීචර් කවුද කියන එක සයන්ස් ටීචර් සෙකන්ඩරි කියන්නේ ග්‍රේඩ් 6 එකට සයන්ස් ටීචර් කවුද කියන එක මේ ලිස්ට් එක අපි තෝරගෙන ඒ ටීචර් ඇප්ලයි කරමු. ඒක දීලා ඕකේ දෙමු. එතකොට ඒ සබ්ජෙක්ට් උත් හරි. අනිත් එක තව නිව් ලෙසන් එකට යමු අනිත් සබ්ජෙක්ට් එකට. එතකොට හෙල්ත් එක අපි එඩ් කරන්න යමු. මේ ලිස්ට් එකේ හෙල්ත් කියන එක ඕගොල්ලෝ තෝරගන්න හෙල්ත් ඒ කියන්නේ හෙල්ත් ෆිසිකල් එඩියුකේෂන් කියන එකක් ඇති. ඒ ලිස්ට් එකෙන් ඕගොල්ලෝ එන්ටර් කරපු ලිස්ට් එකෙන් ඒක තෝරගන්න. කෙටි නම තියෙනවා නම් පොඩ්ඩක් හරියට බලා ගන්න. තෝරගෙන ඒකට සතියේට සබ්ජෙක්ට්ස් දෙකයි තියෙන්නේ. ඒක තෝරගෙන ඒකට අදාළ ටීචර් කවුද කියන එක ලිස්ට් එකේ අපි හෙල්ත් ටීචර්ව අපි මේ ලිස්ට් එකකින් තෝරගමු. තෝරගත්තට පස්සේ දැන් අපි මේ ටීචර් allocate කරමු මේකට. මේක හරියටම කරන්න. ඒක allocate කරාට පස්සේ දැන් එන්ටර් ක්ලාස් එකට යා සබ්ජෙක්ට් එක කරන්න ඕනි. අපි ඕකේ දෙමු. දැන් ඒ වගේම අනිත් සබ්ජෙක්ට් එක අපි තෝරගමු නිව් ලෙසන් යමු. එතනදී අනිත් සබ්ජෙක්ට් එක මම ඩිෆයින් කරන්න යන්නේ ICT. ICT එක මම තෝරගන්නම්. ඒකේ සතියට සබ්ජෙක්ට්ස් දෙකයි තියෙන්නේ. ඒකට එන්ටර් ක්ලාස් එකම කරන්න ඕනි. ඒකට අදාළ ICT ටීචර් තෝරගන්නම්. දැන් ඕකේ දෙන්නම්. අනිත් ලෙසන් එකට අපි යමු. ඒක ICT එකට පස්සේ ටෙක්නොලොජි ෆෝ ලයිෆ් කියන එක මම එඩ් කරන්න. එතකොට සබ්ජෙක්ට් එකේ ටෙක්නොලොජි ෆෝ ලයිෆ් කියන සබ්ජෙක්ට් එක මේ ලිස්ට් එකේ තියෙයි. බලන්න කෙටි නම ටිකක් ඇති. ඒක තෝරගන්න. තෝරගෙන ඒක සතියේට යුනිට්ස් දෙකක් තියෙනවා. ඒකට අදාළ ටීචර් තෝරගන්න. තෝරගෙන ඊට පස්සේ එන්ටර් ක්ලාස් කියන එක ඒකත් කරන්න ඕනේ. දීලා ඕකේ දෙන්න. දැන් ආපහු අනිත් ලෙසන් එකට අපි යමු. එතනදී ජියෝග්‍රැෆි කියන ලෙසන් එක අපි ඩිෆයින් කරන්න වෙනවා සබ්ජෙක්ට් එක. ජියෝග්‍රැෆි එක තෝරගන්න. සතියේ පීරියඩ් එකයි තියෙන්නේ. දැන් ඒකට අදාළ ටීචර්ව ටීචර් ලිස්ට් එක අපි තෝරගමු. එතකොට ඒ ජියෝග්‍රැෆි ටීචර්ව ලිස්ට් එකේ ඩිෆයින් කරන්න ග්‍රේඩ් 6 එකට. ඒක ඩිෆයින් කරාට පස්සේ මේකත් එන්ටර් ක්ලාස් අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඕකේ දෙන්න. ඊට පස්සේ අනිත් නිව් ලෙසන් එක තව සබ්ජෙක්ට් එකක්. ඒක අපි එඩ් කරන්න යන්නේ ජියෝග්‍රැෆි එකට. අනිත් එක හිස්ටරි එක අපි එඩ් කරමු. එතකොට හිස්ටරි එක තෝරගෙන ඒකත් කැලමට සතියට ඒ සබ්ජෙක්ට්ස් තියෙන්නේ දෙකක්. ඒකට දෙකක් මෙන්ෂන් කරමු. මෙන්ෂන් කරලා ඒකට අදාළ ටීචර් කවුද කියන එක ලිස්ට් එකේ තෝරගමු. එතකොට හිස්ටරි ටීචර් ලිස්ට් එකේ තෝරගෙන මේකත් අපි සාමාන්‍ය එන්ටර් ක්ලාස් කියන එක දීලා ඕකේ දෙමු. මෙතන සිංගල් කියලා කියන්නේ සතියට එක පීරියඩ් කියන එක. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එක පීරියඩ්. දැන් ඩබල් පීරියඩ්ස් වෙතෙන්න ඕනි නම් මෙතන අපි ඩබල් දෙන්න පුළුවන්. කලින් නම් තිබ්බා. දෙබේ දැන් අපේ A level වර්ස් එක තියෙනවා මම කියලා පෙන්නන්නම්. දැන් අපි නිව් ලෙසන් එකේ මම හිස්ටරි එකට අනිත් සබ්ජෙක්ට් එක අපි එඩ් කරමු civics කියන එක. එතකොට civics එක අපි තෝරගත්තා නම් ඒක සතියේට එකයි එන්නේ. එතකොට ලිස්ට් එකේ civics එක තෝරගමු. civics තෝරගෙන එතන ඒකට අදාළ ටීචර් කවුද කියන එක ලිස්ට් එකේ civics ටීචර් කෙනෙක්ව අපි තෝරගමු. එතකොට එයාව එතන ලිස්ට් එකේ තෝරගත්තට පස්සේ දැන් එන්ටර් ක්ලාස් එක කරන්න ඕනි. ඕකේ දෙමු.
අනිත් ලෙසන් එක සිවික්ස් එකට පස්සේ අපි එන්ටර් කරන්න යන්නේ රිලිජන් එක. ඒ කියන්නේ රිලිජන් ඉස්ලාම්ද හින්දුයිසම්ද බුද්දිසම්ද කියන එක තෝරගන්න පුළුවන්. ඒතර මම රිලිජන් කියලාම තමයි දාලා තියෙන්නේ. ඒතර රිලිජන් කියන එක මම තෝරගන්න. ඒක සතියකට පීරියඩ්ස් දෙකක් වෙටනවා. එතකොට අපි මෙතනදී පීරියඩ් දෙක කියන එක මෙතන ඩිෆයින් කරමු පීරියඩ්ස් දෙකක්. දීලා ඒකට අදාළ රිලිජන් ටීචර් කවුද කියන එක එතන තෝරගන්න එන්ටර් ක්ලාස් එක දීලා ඕකේ දෙමු. එතකොට මේ සබ්ජෙක්ට් එකත් හරි. අනිත් සබ්ජෙක්ට් එක අපි එඩ් කරන්න යන්නේ ඇස්තටික් ආර්ට් සබ්ජෙක්ට් එක අපි බලමු. එතකොට අපි දැන් මෙතනදී ආර්ට් කියන එක තෝරගමු. තෝරගෙන සතියට ඒකක් තියෙන්නේ පීරියඩ්ස් දෙකක්. ඒකට දෙකක් තෝරගෙන ඒකට අදාළ ආර්ට් ටීචර් කවුද කියන එක ලිස්ට් එක අපි තෝරගෙන එයාව ඩිෆයින් කරලා එන්ටර් ක්ලාස් එක දීලා ඕකේ දෙමු. රයිට්. අනිත් එක අපි ආර්ට්ස් එකට පස්සේ අපි ඩිෆයින් කරන්න යන්නේ එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන සබ්ජෙක්ට් එක. එතකොට නිව් ලෙසන් එකට යමු. ඒකත් සතියට එකයි තියෙන්නේ. එතකොට සබ්ජෙක්ට් එකේ එන්ටර්ප්‍රෙනර්ෂිප් එක තෝරගෙන ඒකත් සතියට එකයි තියෙන්නේ. ඒකට අදාළ ටීචර් කවුද කියන එක ටීචර් ලිස්ට් එකේ තෝරගන්න. ඒක ලිස්ට් එකේ ටීචර් කෙනෙක්ව සෙලෙක්ට් කරාට පස්සේ අපි එන්ටර් ක්ලාස් එක දෙන්න ඕනි. ඕකේ දෙමු. දැන් අනිත් සබ්ජෙක්ට් එක අපි ඩිෆයින් කරන්න යන්නේ. දැන් අන්තිම එසෙන්ෂියල් සබ්ජෙක්ට් එක ඩිෆයින් කරන්න යන්නේ ස්පෝර්ට්ස් සොසයිටි කියන එක. ඒක දෙකක් තියෙනවා සතියට. ඒක දීලා දැන් අපි සබ්ජෙක්ට් එකේ ස්පෝර්ට්ස් සෝෂියල් ඇක්ටිවිටීස් කියන එක අපි තෝරගමු ලිස්ට් එකේ දීලා. එතනදී සබ්ජෙක්ට්ස් දෙකක් ඩිෆයින් කරන්න. ඊට පස්සේ ඒකට අදාළ ටීචර්ව ලිස්ට් එකේ තෝරගන්න කවුද ඒ සබ්ජෙක්ට් එක කරන්න යන ටීචර් කියලා. එතකොට ඒ ලිස්ට් එකේ ටීචර්ව තෝරගත්තට පස්සේ දැන් ඒකත් සාමාන්‍ය සතියට එන්ටර් ක්ලාස්ම කරන්න ඕනේ. දීලා ඕකේ තරන්න. දැන් එසෙන්ෂියල් සබ්ජෙක්ට්ස් ටික ඔක්කොම 14ක්ම මේකට එන්ටර් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ further learning කියන සබ්ජෙක්ට් එක තමයි. ඒ කියන්නේ අමතරව ඉගෙන ගන්න ඕනි මොඩියුල්ස් ටික මෙතනින් අපි තෝරගන්න ඕනි. එතකොට further learning 1 2 3 කියලා තුනක් තියෙනවා. further learning 1 එකේ ඉංග්‍රීසි එකයි තමිල් තියෙනවා. සිංහල ස්කූල් නම් ඉංග්‍රීසි සිංහල කියන එක දාගන්න පුළුවන්. එතකොට නිව් ලෙසන් එකට ගිහලා මම ඒක එන්ටර් කරන්න විදිය කියලා දෙන්න. මේක පොඩ්ඩක් හොඳට බලා ගන්න කොහමද බකට්ස් තෝරගන්නේ කියන. එතකොට අපි ෆස්ට් එකටම ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක අපි ළමයින්ට චූස් කරන්න දෙනවා. ඒක දීලා සතියට එකයි දෙන්නේ. ඒකට අදාළ ඉංග්‍රීසි ටීචර් ඒ කලින් ටීචර්ම තෝරගන්න ඉංග්‍රීසි එකට. ඒක දීලා දැන් මෙතන තමයි ඉම්පෝටන්ට් වෙන්නේ. එන්ටර් ක්ලාස් දැන් මේක ෆලෝ කරන්න යන්න. සෙලෙක්ට් කරපු කට්ටිය විතරයි මේක ඉගෙන ගන්න යන්නේ. ඒතකොට ඒ ලිස්ට් එක ක්ලික් කරපු ගමන් බලන්න බකට් 1 further 1 further 2 කියන එක තියෙනවා. ඒතකොට මේක further 1 ඉංග්‍රීසි කියන කැටගරිය යටතේ එන්න ඕනේ. F1 එක දීලා මම දැන් ඕකේ දෙන්නම්. මේ විදිහට තමයි දෙන්නේ. දැන් අනිත් එක අපි දෙමු further learning එක 1 එකේ අනිත් එක. එතකොට ඒක සිංහල ස්කූල් නම් සිංහල දෙන්න, තමිල් නම් තමිල්. මම ඒකට අදාළ ටීචර් තෝරගන්න. මේ ලිස්ට් එකේ F1 තමිල් කියන එක දෙන්නම්. ඒකත් සතියේ එක පීරියඩ් එකයි. ඕකේ දෙමු. එතකොට further learning පළවෙනි එක මම එන්ටර් කරලා ඉවරයි. එතකොට further learning 2 එකේ science history තියෙනවා. ඒක අපි එඩ් කරමු කොහොමද කියන එක. එතකොට science කියන සබ්ජෙක්ට් එක තෝරගමු. එතකොට මෙතනදී F2 science කියන එක තෝරගන්න. further learning 2 science කියන එක. එතකොට ඒක තෝරගෙන ඒකට අදාළ ටීචර්ව මෙතන ලිස්ට් එකේ තෝරගන්න පීරියඩ් එකයි වෙටෙන්නේ. ඕකේ දෙන්න. ඒත් එක්ක අනිත් එක further learning history 2 එකේ history එක තියෙනවා. ඒක අපි එඩ් කරමු. එතකොට ඒ සබ්ජෙක්ට් එක අපි ඒ සබ්ජෙක්ට් එක ෆස්ට් එකට අපි චූස් කරගමු. එතකොට සබ්ජෙක්ට් එකේ history එක චූස් කරන්න. චූස් කරලා එතනදී ටීචර් කවුද කියන එක තෝරගත්තට පස්සේ දැන් මෙතනදී එන්ටර් ක්ලාස් නැතුව අපි දෙමු එතන further learning 2 එකේ history කියන එක තමයි මෙතන දෙන්න යන්නේ. එතකොට ඒක තෝරගන්න සතියේ පීරියඩ් එකයි ඕකේ දෙන්න. එතකොට further learning 1 2 දෙකම ඉවරයි. අනිත් එක further learning 3 එක දාන්න කියලා දෙන්නම්. new එකට ගිහලා මෙතන further learning 3 එකේ maths එකයි ICT තියෙනවා. අපි එතනදී first එකට maths එක add කරමු further learning එකේ. එතකොට ඒකට අදාළ teacher කවුද කියන එක මේ list එකේ තෝරගෙන ඊට පස්සේ ඒක enter class නැතුව මෙතනදී further learning 3 එකේ F3 maths කියන එක තෝරගන්න ඒකත් period එකයි okay දෙන්න. අනිත් එක දෙනවා further learning එකේ ICT කියන එක. එතකොට new එකට ගිහලා මේ subject එකේ ICT කියන එක තෝරගෙන මෙතන ඒකට අදාළ teacherව define කරලා ඊට පස්සේ enter class කියන නැතුව F3 එකේ ICT කියන එක මෙතනින් තෝරගන්න. එතකොට further learning subjects තුනම අපේ choice එකට add කරගත්තා. දැන් අපිට තියෙන transversal subjects. ඒ transversal subject එකේ දෙකක් choose කරන්න ඉඩ දෙන්න ඕනේ. T1 T2 කියන එක. ඒක අපි define කරමු new lesson ගිහලා. appreciation of literature කියන එක choice subject
සබ්ජෙක්ට් එකක්. එතකොට ඒක අපි ෆස්ට් එකට මෙන්ෂන් කරමු. එතකොට මේ සබ්ජෙක්ට් ලිස්ට් එකේ appreciation of literacy කියන එක තෝරගෙන ඒකට grade 6 එක තෝරගෙන NTA class නෙවෙයි දැන් මේක කරන්න යන්නේ. Transitional 1 එකේ තියෙන T1 appreciation of literacy කියන එක තෝරගෙන ඊට පස්සේ ඒ කරන ටීචර් කවුද කියන එක මේ ලිස්ට් එකේ ඩිෆයින් කරගන්න පුළුවන්. එතකොට එකක් අපි චූස් කරා. එතකොට මෙතන සතියට එකයි මේක අමතරව තෝරගන්න සබ්ජෙක්ට් එකක්. ඕකේ දුන්නාම දැන් ඒක එකක් එඩ් වුණා. දැන් Transitional 1 එකේ තව choice එකක් තියෙනවා එන්ටර් කරන්න. ඒකත් අපි එඩ් කරමු new lesson එකට ගිහිල්ලා. එතකොට global study කියන එක තමයි අනිත් choice එක දෙන්න යන්නේ T1 එකේ. එතකොට මෙතනදී global studies කියන එක තෝරගන්න. Global studies කියන එක කෙටියෙන් හරි ඒතේ හොඳට බලන්න මේ periods ඕගොල්ලෝ type කරන විදිහට තමයි මෙතන තියෙන්නේ. එතකොට global studies කියන එක මම තෝරගත්තා. මෙතනදී grade 6 එකේ NTA class නැතුව T1 එකේ global studies එක කියන තෝරගන්න. T1 එකේ දෙවෙනි bucket එක. දෙවෙනි choice එක. ඊට පස්සේ global study එකට අපි ඒකට අදාළ teacher කවුද කියන එක තෝරගෙන සතියටත් period එකයි ඕකේ දෙමු. එතකොට transitional 1 එක අපි define කරා. ඒ කියන්නේ transitional 2 subject එක අපි define කරන්න ඕනේ. එතකොට ඒකේ subjects දෙකක් තියෙනවා choice කරන්න. ඒක social science එකයි අනිත් එක තමයි career readiness කියන එකයි. එතකොට අපි first එකට අපි social science එක තෝරගමු. තෝරගෙන ඒක තෝරගත්තට පස්සේ ඒකේ බලන්න NTA class නැතුව මෙතන T2 එකේ social science කියන එක තෝරගන්න. ඊට පස්සේ teacher කවුද කියන එක list එකේ teacher list එකෙන් choose කරගන්න පුළුවන්. ඒක define කරාට පස්සේ ඒක සතියට එක period එකයි. ඊට පස්සේ අපි okay දුන්නා නම් ඒක TED වෙයි. තව එක subject එකක් තියෙනවා T2 එකේ new lesson ගිහලා ඒක career readiness කියන එක තමයි ඒක තියෙන්නේ. එතකොට ඒක තෝරගෙන ඒක select කරගන්න. ඒක select කරගෙන ඊට පස්සේ ඒක දැන් අපි සාමාන්‍යයෙන් entire class නැතුව මේ list එකේ තියෙන ටික හරියට බලන්න career foundation for the ඒ විදිහට තමයි නම එන්නේ. career foundation readiness කියන එක. ඊට පස්සේ career foundation readiness කියන එක එතන T2 එකේ යටදී තෝරගෙන teacher කවුද කියන එක මේ list එකේ assign කරන්න. ඒකත් period එකයි සතියේ තියෙන්නේ. දීලා okay දුන්නාම then grade 6 එකේ හැම lesson එකක්ම අපි define කරලා එතකොට මේක හරි විදිය කියන check කරගන්න පුළුවන් close කරපු ගමන්ම බලන්න 35 කියන එක මෙතන පෙන්වන්න ඕනි. එතන අලුත් syllabus එකේ 35 එන්න ඕනි සතියට periods. මේ ටික අනිවාර්යයෙන්ම 35 විදියට ආවොත් තමයි මේක හරි වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙම periods define කරන්න ඕගොල්ලෝ try කරලා මොනවාරි issue එකක් තිබ්බනම් මට ඕගොල්ලෝ comment කරන්න එහෙම නැත්නම් WhatsApp එකට message දාන්න මම පුළුවන් විදිහට ඒක කියලා දෙන්නම්. දෙම මම හැම class එකටම දැන් මම assign කරලා ඉවරයි. එතකොට බලන්න හැම එකෙම 35 කියන එක පෙන්නනවා. මේ එක class එකට තියෙන සතියේ තියෙන periods ටික එතකොට 35ක් අනිවාර්යයෙන්ම වැටෙන්න ඕනි. 35ට වැඩි වෙන්නත් බෑ 35ට අඩු වෙන්නත් බෑ. එහෙමනම් change වුණා නම් time table එක generate වෙන්න error එකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම check කරන්න මොනවාරි වෙනසක් වෙලා තිබ්බනම් මම දැන් අන්තිම එක කියලා දෙන්නම්. මම මේකට double periods enter කරන්න කියාගත්තේ මම 13 commerce වලට කොහොමද double periods enter කරන්න කියන එක කියලා දෙන්නම්. lesson එකට ගියාම මෙතනදී new lesson එකේ business studies කියන එක මම කියලා දෙන්න. එතකොට ඒකේ 9යි තියෙන සතියට. එතකොට double period කරනවා නම් double period 4කුයි එකක් single period වෙටෙන්න ඕනේ. ඒක බලමු කොහමද කියන එක. list එකේ business studies එක තෝරගන්න. ඒකට අදාළ teacherව assign කරගන්න. assign කරගත්තට පස්සේ දැන් මෙතන තමයි lesson එකේ බලන්න. දැන් අපි NTA class එක කරන්නනේ යන්නේ. එතකොට lesson එකේ දවස් 4කට ඩබල් පීරියඩ් තෝරගන්න ඕකේ දෙන්න. දැන් එතකොට 8යි වෙටෙන්නේ. තව සිංගල් පීරියඩ් එකක් වෙටෙන්න ඕනේ. එතකොට ඒකත් බිස්නස් ස්ටඩීස් කියන එකම තෝරගෙන ඒකටත් ඒ ටීචර් රුම assign කරලා එතකොට සිංගල් පීරියඩ් සිංගල් එක තෝරගෙන ඕකේ දෙන්න. එතකොට බලන්න මෙතන 8යි 1යි 9ක් වෙනවා බිස්නස් ස්ටඩීස් සතියේට. එතකොට මේ විදිහට තමයි ඕගොල්ලෝ ඩබල් පීරියඩ්ස් ටික එන්ටර් කරන්න ඕනේ ASC software එකට. අනිත් එක අපි බලන්න යන්නේ ASC timetable software එකේ කොහමද classes වලට teachers ලාව in charge විදිහට assign කරන්නේ කියන එක. මේක මම අන්තිමට තියාගත්තට ලොකු හේතුවක් තියෙනවා. ඒක මම දැන් පැහැදිලි කරන්න. දැන් මෙතනදී අපි සාමාන්‍ය class teacher කෙනෙක්ව assign කරනකොට ප්‍රධානම restrictions දෙකක් බලනවා. එයා හැමදාම ඒ class එකේ පාඩමක් උගන්වන්න ඕනේ. ඒත් එක්කම පළවෙනි period එක එයාට allocate වෙන්න ඕනේ කියන එක අපි සාමාන්‍යයෙන් කන්සිඩර් කරන දෙයක් තමයි. දැන් අලුත් සිලබස් චේන්ජ් එක යටතේ grade 6 එක ගත්තා නම් ප්‍රධානම සබ්ජෙක්ට්ස් ගත්තා නම් maximum periods වෙටෙන්නේ සතියට 3යි.
ඒකට අමතරව කවුරුරි ටීචර් කෙනෙකුට ඒ සබ්ජෙක්ට් එක අමතරව මොඩියුල් එකක් විදිහට තෝරගත්තා නම් එතකොට ඒකේ එන්න පුළුවන් පීරියඩ්ස් 4යි. හැබැයි අමතරව තෝරගන්න එක මෙයාට ක්ලාස් ටීචර් විදිහට පළවෙනි එකට අපිට ඇසයින් කරන්න බෑ. ඒ කියන්නේ හේතුව ඒකට වෙන ටීචරුත් අර අමතර මොඩියුල් එකට ඉන්න නිසා. ඒ නිසා මෙතනදී අපි එක සර්වර් චූස් කරගන්න පුළුවන් සතියේට දවස් 3ක් තමයි අපිට යාට ඇලොකේට් කරගන්න පුළුවන් පළවෙනි සබ්ජෙක්ට් එක විදියට. එතකොට ඒ විදියට තමයි අපි මෙතනදී ඇලොකේට් කරන්න ඕනේ. ඒක හරි විදියට ඇලොකේට් කරේ නැත්නම් ඕගොල්ලෝ ටයිම් ටේබල් එක ක්‍රෑෂ් වෙයි. දැන් grade 7 to 9 ගත්තා නම් පහක් periods පහක් වෙන subjects නෑ. period 4ක් තියෙන එක තමයි තියෙන සතියේට. එතනින් තමයි ඔයාට කෙනෙක්ව තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ටීචර් කෙනෙක්ව period 3ක් තියෙන එකත් ඔයාට තෝරගන්න පුළුවන්. ඒක management ගේ decision එක වෙනවා. ඒත් එක්කම 10 11 එක ගත්තා නම් සතියේට දවස් 5ක් periods 5ක් වෙන subjects තියෙනවා. ඒ නිසා ඒ ටීචර්ස්ව ECN ඒ classes වලට class teachers විදිහට assign කරන්න පුළුවන්. එහෙම නැත්නම් periods 4කට අපිට යන්න පුළුවන්. A level වලට අපිට ගැටලුවක් වෙන්න හේතුව සතියේට periods 9ක් තියෙන නිසා එක period 9ක් තියෙන නිසා class teachers ECN assign කරන්න පුළුවන්. දැන් මේක අපි කොහමද AAC software එකේ කොහමද class teachers දාන්නේ පළවෙනි period එක කොහමද allocate කරන්නේ කියන එක අපි බලමු. එතකොට මේ timetable software එකේ classes ටික assign කරන විදිය තමයි ඔයා මේ classes කියන list එකේ class එකක් තෝරගන්න. තෝරගෙන දැන් මෙතන බලන්න edit කියන option එක තියෙනවා. මේ edit එක use කරගෙන මෙතනදී අපි class teacher ව assign කරන්න පුළුවන්. එතනදී change එක තෝරගෙන මේ list එකේ class teacher මං Larif server තෝරගන්නම්. එයාව තෝරගත්තම එයා දැන් මේ list එකට ආවා. අපිට ඕනි නම් multiple class teacher උත් දාන්න පුළුවන් ඒ class එකකට. ඒක management එකේ තීරණය කරහා කරගන්න පුළුවන්. එතකොට okay දීප ගමන් දැන් මම Larif server add කරා class teacher විදියට. මෙතනත් okay දෙන්න okay දුන්නාම දැන් එයාව අපි assign කරා grade 6 ගේ class teacher එක විදියට. දැන් මෙයා දැන් පළවෙනි periods ටික මෙයා උගන්වන්න ඕනි නම් constraint කියන එක තෝරගෙන මෙතන බලන්න choose ඒ කියන්නේ class teacher පළවෙනි period එක choose කරන්න ඕනි කියන එක මෙතනින් අපිට තෝරගන්න පුළුවන්. එතකොට මේ option එක තෝරගෙන මෙතනින් බලන්න දැන් එයාට සතියේ periods 3යි තියෙන්නේ 5ක් දුන්නා නම් ඇරවෙයි. ඒ නිසා ඔයා ඕනිම සතිවල පළවෙනි periods 3 එයාට වැටෙන්න ඕනි කියන එක මේ list එකේ තෝරගන්න. එතකොට ඒ තෝරගන්නකොට එතනදී යාව available දෙන්න පළවෙනි periods වලට. මම Monday, Wednesday, Friday කියන එක දෙන්න. හැබැයි ඒ දවස් 3 එයාට first එකට allocate කරා. දැන් okay කරලා මෙතන okay කරා නම් දැන් Larif sir තමයි grade 6 එකේ class teacher. එයා සතියේට subjects 3ක් එයා පළවෙනි subjects විදිහට උගන්වනවා මේ class එකට. මේ විදිහට හැම class එකටම class teacher වත් එයාගේ first period එකත් මේ විදිහට allocate කරගන්න. allocate කරගත්තට පස්සේ දැන් අපි හැම classම දැන් allocate කරලා ඉවරයි. ඕගොල්ලෝ allocate කරනකොට මොනවාරි ගැටලුව තිබ්බනම් මට comment නැත්නම් message කරන්න මං කියලා දෙන්නම්. එතකොට දැන් අපි මේ timetable software එකේ හැම classes වලටම teacher ව assign කරලා ඉවරයි. දැන් අපි හැම part එකක්ම කරා. දැන් අපිට timetable එක generate කරන්න තමයි තියෙන්නේ. අනිත් එක අපි බලන්න යන්නේ දැන් timetable software එකේ testing කරලා ඒ testing එකේ මොකක් හරි errors තිබ්බා නම් ඒ errors ටික හඳුනාගෙන ඒක resolve කරගෙන timetable එක generate කරලා ඒක කොහොමද අපි print කරන්න කියන එක තමයි අපි බලන්න යන්නේ. දැන් software එකට ආවා නම් දැන් හැම entry එකක්ම අපි කරලා ඉවරයි. ඒතකොට මේ test එක run කරන්න කලින් class වලට ගිහිලා බලන්න සතියට periods 35ක් limit වෙන්න ඕනි. 35ට වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඒ ටික හරියට තියෙනවා කියන එක බලාගන්න. ඊට පස්සේ ටීචර්ස් ලාව තෝරගෙන ටීචර්ස් ලා සතියට මැක්සිමම් 35 සබ්ජෙක්ට්ස් තමයි උගන්වන්න පුළුවන්. 35 වලට වැඩි වෙනවද කියන එක බලාගන්න. අඩු වුණා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එක්කම දැන් ඕගොල්ලෝ ක්ලාස් ටීචර්ස් ලා හරි විදිහට assign කරලා පළවෙනි පීරියඩ් එක ඒගොල්ලන්ට assign කරලා තියනවද කියන එකත් හරියට confirmation කරගන්න. මේ ටික හරියට තිබ්බනම් අපිට ටෙස්ටිං එකට රන් වෙන්න පුළුවන්. ඒතකොට ටෙස්ට් කියන මේ ඔප්ෂන් එක ක්ලික් කරපු ගමන්ම මෙයා ටෙස්ටිං එක පටන් ගන්නවා. ටයිම් ටේබල් එකේ මොනවාරි errors තියනවද කියලා. දැන් එතන errors
errors මොකුත් නැතුව successfully test එක pass වෙලා තියෙනවා. මෙතන okay දෙන්න. මෙතනත් okay දීපු ගමන්ම දැන් time table එක generate කරන්නද කියලා අහනවා. the relax based condition එක තෝරගෙන time table එක generate කරන්න කියන එක කියන්නේ start time table generate එක දීපු ගමන්ම දැන් ASC software එක time table එක generate කරන්න පටන් ගත්තා. දැන් successful එකට time table එක generate වුණා කිසිම errors නැතුව. එතකොට දැන් okay මෙතන දුන්නා නම් දැන් මේක තමයි මගේ time table එක. මේක grade 6 ඉඳලා 13 වෙනකන් දවස් 5කටම ලස්සනට මේ time table එක ASC software මගෙන් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් ඔයා print එකට ගියා නම් මේ print එකේ දැන් time table එක පෙන්වනවා බලන්න grade 6 එකේ grade 7 ඒ වගේ 13 වෙනකන් බලා ගන්න පුළුවන්. දැන් class teacher ට අපි පළවෙනි period දවස් 3ට allocate කරලා තියෙනවා. ඒකත් allocate වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ separate කරලා පෙන්වන එක තමයි further learning එකයි transversal studies කියන එක buckets කියන එක. එතකොට මේ විදිහට තමයි time table එක අපි generate කරගන්නේ. ඔයා next එක දුන්නා නම් අනිත් classes වල time tables ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙතන grade 10 එකේ ඒ වගේ අපි 11 A11 B A level එකට ගියා නම් දැන් මෙතන බලන්න double periods එම මේ විදිහට ලස්සනටම මේ අපි කියපු විදිහට මෙයා define කරලා තියෙනවා. පළවෙනි period එකත් ඒ class teacher ට allocate කරලා තියෙනවා. මේ විදිහේ ලස්සනටම අපිට වැරදි නැතුව time table එක generate කරගන්න පුළුවන්. එතකොට මෙතනදී ඔයා මොනවාරි designs වෙනස් කරන්න ඕනි නම් design එක use කරගෙන මෙතන ඕගොල්ලෝ ලස්සන logo school logos දාගන්න පුළුවන්. මෙතන browse කියලා logo එක තෝරගන්න, header footer එකේ එන්න ඕනි දේවල් එතන mention කරන්න. එතකොට මේ ටික මෙතනින් මේ විදිහට print වේ. එතකොට මේකට අමතරව ඕගොල්ලන් time table එකේ style එක වෙනස් කරගන්න පුළුවන් මෙතනට ගිහලා. ඒත් අමතරව class wise එක තියෙනවා මෙතන teachers ගේ time table එක ගන්න ඕනි නම් teachers time table එක දුන්නා නම් teachers ගේ time table එක පෙන්නනවා. දැන් principal ට කිසි දෙයක් නැහැ. දැන් අනිත් teacher කෙනෙක් තෝරගන්නකොට එයාගේ time table එක individually ඕගොල්ලන්ට මේ විදිහට print කරගන්න පුළුවන්. එතකොට මේම තමයි teachers ගේ time table print කරන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට මේකේ තියෙන තවත් printing options තියෙනවා. summary ගන්න පුළුවන් මේ විදිහට. ඒතක විවිධ summary management එකට අවශ්‍ය වෙනවා නම් ඒ අවශ්‍යයට අදාළ මෙතනින් time table ටික ලස්සනටම print කරගන්න පුළුවන්. මේම තමයි AC software එක use කරගෙන easy විදිහට time table එක පාසලට අපි හදාගන්නේ. එතකොට මෙතන මේක හදනකොට ඕගලන්ට මොනවාරි ගැටලුවක් ඇති වුණා නම් මට WhatsApp කරන්න. මම ඒ ගැන ඕගලන්ට විස්තර ලබා දෙන්නම්. අනිත් එක මම වැදගත් කරුණක් කියලා දෙන්නම්. දැන් ස්පෙસિෆිකේෂන් එකට ආවා නම් මේ ස්කූල් එක ක්ලික් කරපු ගමන් බලන්න අපි පටන් ගන්නකොට ආපු ස්ක්‍රීන් එක තමයි මේක. මෙතන යම් දේවල් අපිට දෙන් වුණොත් වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය මේ periods වලට ගියා නම් මෙතන intervals include කරලා නැහැ. intervals අපිට මේක add කරගන්න පුළුවන්. ඒතකොට interval එක add කරනකොට අමතරව column එකක් time table එකේ add වෙනවා. මෙතන මේ option එක use කරගෙන add කරගන්න පුළුවන් interval එක. එතකොට මේ time table එකට ඕනේ හැම ප්‍රධානම දේම මම මෙතනදී කියලා දීලා තියෙනවා. තව එක දෙයක් ඕගලන්ට කියලා දෙන්න තියෙනවා. ඒක තමයි සිංහල ටැමිල් ස්කෝලකට අදාගත්ත ටයිම් ටේබල් එකක් කොහමද මුස්ලිම් ස්කෝලකට අපි හරවගන්නේ කියන එක තමයි බලන්න යන්නේ. අන්තිමට අපි බලන්න යන්නේ කොහමද සිංහල නැත්නම් ටැමිල් ස්කෝලට හදපු ටයිම් ටේබල් එකක් මුස්ලිම් ස්කූල් එකට කොහමද හරවගන්නේ කියන එක තමයි. එතකොට මේක අපි software එකේ කොහමද කරන්නේ කියන එක බලමු. දැන් මෙතන මම already මේක ටැමිල් ස්කෝලකට හදපු ටයිම් ටේබල් එකක්. මම මේක remove කරගන්න ඕනේ නම් මම දැන් මේක ටයිම් ටේබල් එකට ගිහිල්ලා මෙතන remove ටයිම් ටේබල් කියන එක දීපු ගමන්ම දැන් මෙතනදී සතියට දාපු ටයිම් ටේබල් එක විතරයි remove වෙන්නේ. ඉතුරු ටිකට මොකුත් වෙන්නේ නැහැ. මෙතන yes එක දෙන්න. දැන් මේක මේ subjects එක විතරක් remove වුණා. දැන් මේක ලේසියෙන් අපිට convert කරගන්න පුළුවන් දේ තමයි දැන් සාමාන්‍යයෙන් මුස්ලිම් ටැමිල් පාසල් දෙකකටම සතියට periods 35යි තමයි වැටලා තියෙන්නේ. ඒක අර මුස්ලිම් පාසලකට විතරක් පොඩ්ඩක් adjustment කරලා දෙනවා. සති දවස්වල periods වල පොඩි වෙනසක් ඇති කරලා තියෙනවා. සඳුදා periods 7ක් වැටෙනවා. Tuesday Wednesday Thursday 8ක් වැටෙනවා. Friday එකේ ඒගොල්ලන්ට subjects 4ක් වැටෙනවා. හැබැයි totally 35ක් වැටෙනවා. ඒතකොට මේක මම වෙනස් කරා නම් ලේසියෙන් ටයිම් ටේබල් එක ජෙනරේට් කරගන්න පුළුවන්. ස්පෙસિෆිකේෂන් එකට වෙලා ස්කූල් එකට එන්න මෙතන මේ periods කියන එකෙන් කලින් අපි 7යි සෙට් කරලා තිබ්බේ. දැන් 8ක් සෙට් කරන්න warning එකක් දෙයි. yes දෙන්න. yes දීපු ගමන්ම දැන් ඔයා ඒ periods වලට ගියා නම් දැන් ඒ periods time ටික මෙතනින් ඔයගොල්ලෝ වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතන okay දීලා මම දැන් මෙතනද okay දීලා දැන් මම දැන් මේක classes වලට ගිහිලා මම දැන් define කරන්න යන්නම් සති දවස්
දවස්වල කොහොමද මේ ක්ලාසස් වලට පීරියඩ්ස් ඇලොකේට් වෙන්න ඕනි කියන එක. ඒතර ඒක සෙට් කරන්න ටයිම් ඕෆ් එක තමයි අපි යූස් කරන්න යන්නේ. ඒතර grade 6 එක තෝරගෙන මං ටයිම් ඕෆ් එකට යන්නම්. දැන් මුස්ලිම් ස්කෝලේ සඳුදා පීරියඩ්ස් 7යි තියෙන්නේ. ඒතර 8 වෙනි එක මම not available දෙන්නම්. ඊට පස්සේ අනිත් දවස් තුනම 8 ගාන සිද්ධ වෙයි. දැන් ෆ්‍රයිඩේ එකේ මම සබ්ජෙක්ට්ස් 4කට ලිමිට් කරන්නම්. 4ක් ඉන්විසිබල් not available දෙන්නම්. දීලා ඕකේ දීපු ගමන්ම දැන් grade 6 එක මුස්ලිම් ස්කෝල විදිහට මාරු වෙලා තියෙනවා. දැන් හැම ක්ලාස් එකේම මේ වෙනස්කම් ටික මේ විදිහට කරගන්න. දැන් දැන් ඔක්කොම මම මේ විදිහට මම කැන්සල් ඔය විදිහට මම මාරු කරලා ඉවරයි මුස්ලිම් ස්කෝලේ විදිහට. දැන් මම ඕකේ දීලා දැන් මම ටෙස්ට් එක රන් කරලා බලන්නම්. දැන් ටෙස්ට් එකේ මොනවාරි ගැටලුවක් එනවද කියන එක බලමු. දැන් අපි ටෙස්ට් සක්සස්ෆුලි කියලා මෙසේජ් එක ආවා. එතකොට දැන් එරර්ස් මොකුත් ජෙනරේට් වෙන්නේ නැහැ. දැන් මම ජෙනරේට් කරන්න ගියමු ටයිම් ටේබල් එක. එතන මම ජෙනරේට් එක දීපු ගමන්ම ටයිම් ටේබල් එක දැන් ජෙනරේට් වෙනවා. දැන් ජෙනරේට් කරනකොට සමහර වෙලාවට අපිට මොනවාරි නොටිෆිකේෂන්ස් එයි. දැන් එක බලමු. දැන් මෙතන බලන්න නොටිෆිකේෂන් එකක් කියලා තියෙනවා කන්ඩිෂන් බ්‍රේක් කරලා තියෙනවා කියලා. ඒ කන්ඩිෂන් බ්‍රේක්ස් කියන එරර් එකක් නෙවෙයි. අපි දාපු කන්ඩිෂන් එකට පිට මෙයා වැඩ කරලා තියෙනවා කියන එක තමයි. ඒක පෙන්වන්න කියලා කිව්වා නම් එයා පෙන්නනවා. දැන් මෙතන බලන්න පෙන්නනවා A level subjects වල මේ ගැටලුවක් පෙන්නනවා. ඉංග්‍රීසි එක බලන්න මම ඉංග්‍රීසි එක දානකොට දවස් 5ටම දාන්න කියලා තමයි මෙන්ෂන් කරලා තිබ්බේ. මෙයාට දැන් අර දවස් 4ට ලිමිට් කරපු නිසා සිකුරාදා මේ සබ්ජෙක්ට් එක ඩිෆයින් කරන්න එකෙන් ගැටලුවක් තියෙන නිසා එයා ඒක දවස් 4ට දාලා තියෙනවා. දැන් මම දාපු කන්ඩිෂන් එක පිට එයා දාලා තියෙනවා. එච්චරයි නිසා මේක එරර්ස් නෑ. මේක එරර් වෙන්නේ නෑ. එතකොට මේ ටික ඔයා print preview ගිහලා බලන්න. ඕගොල්ලෝ ටයිම් ටේබල් එක ලස්සනටම මුස්ලිම් ස්කෝල්ට ගැලපෙන විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. Monday 7යි, Tuesday Wednesday වෙනකන් 8ක් තියෙනවා. Friday subjects 4ක් වැටලා තියෙනවා. එතකොට මේක ලේසියෙන් අපිට පුළුවන් මේ විදිහේ මුස්ලිම් ස්කෝල කන්වර්ට් කරගන්න. ඔයාට ඕනි නම් පටන් ගන්නකොටම මුස්ලිම් ස්කෝලකට හදන කෙනෙක් නම් ඒ ස්කෝලට ගැලපෙන විදිහට පීරියඩ්ස් ටික සෙට් කරගෙන හදන්න ඒකත් ලේසියෙන් කරගන්න පුළුවන්. කොහොමත් කන්වර්ට් කරනකොටත් මේ විදිහට ඔයාට ඉෂුස් ඇති වෙන්නේ. එතකොට තව එක දෙයක් මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ AC software එකේ ටයිම් ටේබල් විතරයිනේ යූස් කරන්නේ. මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා රිලීෆ් දාන්න. එතකොට AC එකේ බලන්න substitution කියන app එකක් තියෙනවා. ඒකේ රන් කරපු ගමන්ම මේක යූස් කරගෙන පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ ස්කෝලට ඇබ්සන්ට් වෙච්ච ටීචර්ස් ලාගේ රිලීෆ්ස් ටික දාගන්න. මේ ටික ඕගොල්ලෝ පොඩ්ඩක් ජෙනරේට් කරලා බලන්න ඇබ්සන්ට් වෙච්ච ටීචර්ස් ලා කවුද කියන එක දින ටග් ගාලා මෙයා ජෙනරේට් කරලා දෙයි ටයිම් ටේබල් එක. මේක සාමාන්‍ය මැනේජ්මන්ට් එකට රිලීෆ් දාන්න ගොඩාක් වෙලා කතා කරන්නේ. මේක යූස් කරා නම් ඊසියෙන්ම ඒගොල්ලන්ට එක කරලා දෙන්න පුළුවන්. එතකොට ටයිම් ටේබල් එකක් කොහමද දාන්න කියන එක මම කියලා දීලා තිනවා. මගේ channel එක subscribe කරගන්න. මම තව දුරටත් අලුත් videos upload කරනවා IT related. Thank you.